අද දවසේ අපි මේ වීඩියෝ එකෙන් පුතේ ඔයාලට කියලා දෙන්න හදන්නේ ලෝකමහා සංග්‍රාම සහ සම්මුතීන් කියන මේ පාඩමේ අපි කොටස් තුනක් කලින් කතා කරා. එතකොට අද දවසේ 4 වෙනි කොටස තමයි පුතේ දැන් අවසන් කොටස තමයි පුතේ අද දවසේ කතා කරන්න හදන්නේ. එහෙනම් අපි ඉක්මනින් යනවා පාඩමට. ඔයාලා එන්න පිටුවංක අපි ඉන්නේ 153 එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන කොටසට එන්න ඕන පැහැදිලි. හරි. එහෙනම් මම යනවා ඉස්සරහට මුලින් මේ චුට්ට පොඩක් අපි කියවලා යම් ඒ ඉරි ටිකක් පොඩ්ඩක් ගහගන්න තියෙනවා. හරි. දෙවන ලෝක මහා සංග්‍රාමයේ පවතින අතරතුරම බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩෙලනෝ රූස්වෙල්ට් 1941 වර්ෂයේ අගෝස්තු මාස ඇට්ලාන්ටික් ප්‍රඥප්තිය අත්සන් කළා. පුතේ ඔක ඉර ගහ ගන්න ඔයා. මේක අපිට වැදගත් වෙනවා. දෙවන ලෝක මහා සංග්‍රාමයේ මිත්‍ර පිළේ ඉඳපු නායකයෝ දෙන්නෙක්ගේ නම් කියනවා. හරි. අපෙන් අහන ඔය ප්‍රශ්නේ. ඒතර කෙටි ප්‍රශ්නයක් ලෙස අහනවා සෙකන්ඩ් පේපර් එකේ අහනවා. එතකොට ඔයා ඒක ලියවෙන්න ඕනේ. ඒස ඉරි ගහ ගන්න නා. එංගලන්තයේ අගමැති කවුද? වින්ස්ටන් චර්චිල් ඉර ගහ ගන්න. ඒ වගේම ඇමරිකාවේ ජනාධිපති අපි කතා කරන ෆ්‍රැන්ක්ලින් ඩෙලනෝ රූස්වෙල්ට් කියන කෙනාටත් ඉර ගහ ගන්න. එහෙනම් මේගොල්ලෝ එකතු වෙලා කියනවා ඇට්ලාන්ටික් ප්‍රඥප්තිය අත්සන් කළා කියලා. එහෙනම් අපි යනවා ඉස්සරහට එහෙනම් බලමු. මිත්‍ර ජාතීන් යුද්ධයට අවතීර්ණ වී ඇත්තේ මිත්‍ර ජාතීන් නම් එහාට හරවන්න කුමක් සඳහාදැයි පැහැදිලි කළ මෙම ලියවිල්ලෙන් සාමය උදෙසා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම එකක්. ඉර ගහ ගන්නටක් ගාලා ජාත්‍යන්තර සාමය සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම. හරි. තේරුණාද කියන කාරණාව හරි. එතකොට මේ සාමය ලෝක සාමය තියෙන්නේ මේ පුතේ පැහැදිලි. ඒතර මේකට මේ ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගන්න ඕන. ජාත්‍යන්තරයේ මේ රටවල් වල සහයෝගය තියෙන්න ඕන. නේද? අපි එහෙමුණොත් තමයි අපිට නැවත ලෝක යුද්ධයකට නොයා අපිට පුළුවන් වෙන්නේ මේ ලෝකය සාමකාමී ඉස්සරහට අරගෙන යන්න. ඒතර ඒක එකක්. දෙවෙනි එක තව එකක් කියනවා ජාතීන්ගේ ස්වාධීනතාවය සහ ස්වාධිපත්‍ය කියන එක. ඉතාමත් වැදගත් නේ. තේරුණාද? අපිට පුළුවන් වෙන්න ඕන අපේ ජාතියක් හැටියට අපිට නේද පුතේ අපිට නැගී හිටින්න පුළුවන් වෙන්න ඕන. හරි. එතකොට අපේ රටවල් ඔයාලා දන්නවා එංගලන්තේ, පෘතුගාලය, ලන්දේසි නැත්නම් ඕලන්දේ අපේ රටවල ආක්‍රමණය කරා. පැහැදිලිද? එතකොට මේ අවදී වෙනකොටත් එංගලන්තේ, ලංකාව වගේ රටවල ආක්‍රමණය කරගෙන ඉන්නවනේ. එතකොට අපේ ඒ ස්වාධීනත්වය අපිට නැති වෙලා. එතකොට මේකේ බලාපොරොත්තුවක් තමයි මොකද්ද මේ කියන්නේ? කියනවා මේ ජාතීන්ගේ ස්වාධීනතාවය සහ ස්වාධිපත්‍ය. හරි. ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ ස්වාධීනතාවය. ඒ මිනිස්සු තමයි ඒ ආධිපත්‍ය අරගෙන ඒ රට තුල ඒ රට ගොඩනගන්න ඕන. ඒගොල්ලන්ට ඕන විදියට, ඒ රටේ ඉන්න ජාතීන්ට ඕන විදියට, වෙන රටක මිනිස්සුන්ට ඕන විදියට නෙමෙයි. පැහැදිලිද කියන කාරණා. නිසා මේ ස්වාධීනත්වය, ඒ ස්වාධිපත්‍ය ආරක්ෂා කරන්න කටයුතු කරන්න තමයි පුතේ යන්නේ. ඉතින් මේක ඉතාමත් වැදගත්. අපේ වගේ රටවල් වලට අපි බලමු ඉදිරියේදී අප නිදහස ලබා ගන්න මේ වගේ සංකල්ප ඉතාමත්ම අපිට හොඳ වෙනවා. හරිද? එතකොට අවධානය යොමු කර ඇත. එනම් මෙම එකඟතාවය පදනම් කර ගැනීමෙන් 1942 වර්ෂයේ. ඒතර තාම යුද්ධය යනවා, ලෝක යුද්ධය යනවා. හොඳේ 42 ඉන්නේ ජනවාරි මාස ගහගන්න වොෂින්ටන් නගරයේදී ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ අක්ෂ බලවතුන්ට එරෙහිව අක්ෂ බලවතුන් කියන්නේ අර ජර්මනිය ප්‍රමුඛ ඒ රටවල් වලට එරෙහිව අපි සංවිධානයක් හදා ගන්නවා. එහෙනම් ජාතීන් 26ගේ නම් ප්‍රකාශයට පත් කෙරුණා. පැහැදිලිද කියන කාරණා. මෙහිදී මෙම ජාතීන් හැඳින්වීමට අන ගහගන්න ඉලක්ක ඔයා එක්සත් ජාතීන් කියන නම භාවිතා කරා. ඒක ඉර ගහ ගන්න ඕන. හරිද? ඒ නිසා මුල්වරට භාවිතා වුණා. අනතුරු 1943 ඔක්තෝබර් මාසයේ ඔන්න තව එකක් රුසියාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව සහ චීනය මෙන්න මේ කියන රටවල් වල විදේශ ඇමතිවරුන් එකතු වෙනවා. එකතු වෙලා ඒගොල්ලෝ තවත් සාකච්ඡාවක් පවත්වනවා කියන එක 1943 ඔක්තෝබර් මාසයේදී මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සාදා ගන්න මෙන්න මේ විදේශ ඇමතිවරුන් එකතු වෙලා තවත් යම්කිසි සාකච්ඡාවකට යනවා. හරි. එතකොට එතනින් එහාට ගියාම කියනවා මේගොල්ලෝ කොහෙද රැස් වෙන්නේ? ගහගන්න ඉරක් මොස්කව් නුවර. ඒතර මොස්කව් කොහෙද තියෙන්නේ?
රුසියාවේ අගනුවර තමයි මොස්කව් කියලා කියන්නේ. ඔය එකත් මතක තියාගන්න. එහෙනම් සාකච්ඡාවකදී ලෝක සාමය ඇති කර ගැනීම සඳහා අන්තර්ජාතික සංවිධානයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කරනවා. තේරුණාද කියන එක තාම සාකච්ඡාව යනවා. අපි බලමු දැන් ලොකු කොටසක් දැන් මේකේ සාකච්ඡාව කරලා තියෙනවා. තවත් ඉස්සරහට සාකච්ඡා තියෙනවා බලමු. එහෙනම් අතන රූප දෙකක් තියෙනවා. අපි එකක් පොඩ්ඩක් බලාගෙන යමු. නිව්යෝර්කී පිහිටි ඇමරිකාවේ නිව්යෝර්කී පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ල තියෙනවා. මට පේනවා ඇති ඔයාලට. ඔයගේ පොතේ තියෙනවා 154 පිටුවේ. ඒ වගේම එක්සත් ජාතීන්ගේ නිල ලාංඡනය තියෙනවා. දැන් දෙකක් තියෙනවා පුතේ. ඔයාලට කැටි ප්‍රශ්න 4ක් අහන්න පුළුවන්. රූපාශ්‍රිත ප්‍රශ්න වලින්. අපි ඉදිරියේදී කතා කරමු. මම යනවා ඊළඟ කොටසට. ක්‍රිස්තු වර්ෂ 1943 දෙසැම්බර් මාසයේ ටෙහෙරාන් නුවර. එතකොට ටෙහෙරාන් කියන්නේ කොහේ රටේ අගනුවරද? ඉරානයේ අගනුවරට රැස් වෙනවා. බලන්න කවුද එන්නේ කියලා. මෙන්න මෙතන තව නමක් හම්බ වෙනවා ඔයාට. අත්‍යවශ්‍ය නමක්. මිත්‍ර පිළේ ඉඳපු තවත් නායකයෝ 3 දෙනෙක් ඇහුවොත් එහෙම තේරුණාද? දැන් කලින් දෙන්නෙක් දන්නවනේ. තව එක්කෙනෙක් ඇහුවොත් ඔක්කොම නායකයෝ 3 දෙනෙක් ඇහුවොත් මෙන්න රුසියාවේ ඉන්න එක්කෙනෙක්. අපි කවුද බලමු. ජෝසප් ස්ටාලින් කියන නායකයාව අපිට මුණ ගැහෙනවා. බලන්න එන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩෙලනෝ රූස්වෙල්ට් ඉන්නවා. බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් ඉන්නවා. රුසියානු නායක ජෝසප් ස්ටාලින්. මේ 3 දෙනා මේ බලවත් රටවල් තුනේ මේ නායක 3 දෙනා එකතු වෙලා අපි බලමු එහෙනම් මේකට තවදුරටත් සාකච්ඡාවක් පවත්වනවා. ලෝක සාමය පවත්වාගෙන යාම සඳහා ජගත් සංවිධානයක් මේ ලෝක සංවිධානයක් හරි පිහිටු විය යුතු යන යෝජනාව මෙහිදී ඉහත නායකයෝ පිළිගත්තා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීමට පදනම් වූ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හරි සම්පාදනය කිරීම සඳහා 1945 ජූනි මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ කොට රැස් වෙන්නේ ගහගන්න ඉර සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවරට රැස් වෙනවා. පැහැදිලි කියන කාර්යක සාකච්ඡාවක් යනවා. මේ සඳහා රටවල් 50ක නියෝජිතයෝ සහභාගී වුණා. මේකට මුලදී පුතේ මතක තියාගන්න ඕන පෝලන්තය කියන රට සහභාගී වුණේ නැහැ. නමුත් මේ අවසාන මොහොතේ මේ පෝලන්තය සහභාගී වීම නිසා මේක රටවල් 51ක් බවට පත් වෙනවා කියන එක ඔයා මතක තබා ගන්නට ඕන. පැහැදිලි. එහෙනම් 1945 ඔක්තෝබර් 24 කොටු කරගන්න එක. ඒක ඉරක් ගහගෙන ඒක තාමත් වැදගත් වෙනවා. ඔක්තෝබර් 24 කියන එක 1945 ඔක්තෝබර් 24 වෙනිදා ප්‍රඥප්තිය නිල වශයෙන් අනුමත කරන ලදුව සංවිධානය නිල වශයෙන් පිහිටුවිය. එහින් ඔක්තෝබර් 24 තමයි එක්සත් ජාතීන්ගේ දිනය බවට පත් වෙන්නේ. ඕක අහනවා අපෙන් කෙටි ප්‍රශ්න පත්‍රයේ අහනවා. එහෙනම් අපි ඒක ඔයාලට බාර කරමින් අපි ඉස්සරහට යනවා. එක්සත් ජාතීන්ගේ සංගමයේ පිහිටවීමේ අරමුණු. හරි. ඔයාලට මතක ඇති අපි මීට කලින් ඔයාලට වීඩියෝ එකක් කතා කරා ජාතීන්ගේ සංගමෙත් අරමුණු තිබ්බා. පැහැදිලිද කියන මම එකක් දෙකක් මතක් කරලා ගියොත් එහෙම නැවත ලෝක යුද්ධයක් ඇති නොවීම සඳහා තමයි ජාතීන්ගේ සංගමයේ පිහිටව ගත්ත නිසා එක අරමුණක්. තව අපි කතා කර රටවල ස්වාධීනත්වය නේද? ඒව නිදහස ආරක්ෂා කිරීම කියන කාරණා අපි කතා කරා. පැහැදිලිද? ඒ වගේ දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අරමුණු තියෙනවා. ඒතර අපෙන් ඔක සෙකන්ඩ් පේපර් එකේ රෝමි ලක්ෂණ 1ට ඒ වගේම 2ට අහන්න පුළුවන්. ලකුණු 3 ප්‍රශ්නට 4 ප්‍රශ්නට. කෙටි ප්‍රශ්න පත්‍රයක අහන්න පුළුවන් 1 නොවන්නේ ඒ වගේ දෙයකට අහන්න පුළුවන්. එතකොට අපි යන උත්තරයට එනවා එක්සත් ජාතීන්ගේ සංගමයේ පිහිටුවීමේ අරමුණු කීපයක් අපිට දීලා තියෙනවා. හරි ලේසි යන් එන්න පොඩ්ඩක් බලන්න. ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාම. තේරෙනවනේ? හරි. මේ ජාත්‍යන්තර සාමයයි නේද? ඒ රටවල් වල ආරක්ෂාව පවත්වාගෙන යාම කියන එක අපිට තේරෙනවා. ඒක පොඩ්ඩක් ඇහැ දාලා බලා ගන්න අපිට ඕන වෙනවා. දෙවෙනි එක ජාතීන් අතර මිත්‍ර සම්බන්ධතාව වර්ධනය කිරීම. එච්චර අපැහැදිලි නෑනේ. පැහැදිලිනේ නේ. අපි රටවල් අතර මිත්‍ර සම්බන්ධතාවෙන් හිටියොත් තමයි අපි ලෝක යුද්ධයව ඇති වෙන්නේ නැහැ ආයේ. පැහැදිලිනේ. අපි ගහමරා ගත්තොත් නේද? අපි මිත්‍රභාවය නැති වෙලා ගියොත් තමයි අර කලින් වගේ පළවෙනි ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය වගේ තවත් කියන්න ලෝක යුද්ධය ඇති වෙන්නේ. ඒ නිසා මේගොල්ලන්ගේ මූලික පරමාර්ථය වෙන්නේ මේ රටවල් එක්ක කොහොමද මේ මිත්‍ර සම්බන්ධතාව පවත්වන්නේ කියන කාරණාව. රටවල් තවත් රටක් එක්ක අනිකුත් රටවල් එක්ක කොහොම සම්බන්ධතාව පවත්වන්නේ. හරි. ඒ වගේම මානව අයිතිවාසිකම් හා මිනිසුන්ගේ අයිතිවාසිකම් මූලික නිදහස තහවුරු කිරීමෙහිලා ජාත්‍යන්තර සහයෝගය සාක්ෂාත් කර ගැනීම කියන කාරණා. තේරුණාද ඒක? මානවයාගේ අයිතිවාසිකම්, මේ වගේ මූලික නිදහස හරි තහවුරු කිරීමෙහිලා. හරිද? ඒ ඉතාමත් වැදගත්නේ. තහවුරු කිරීමෙහිලා ජාත්‍යන්තර සහයෝගය මොනවා කරනවද කියන්නේ සාක්ෂාත් කර ගැනීම කියන එකත් ඔයාලට ගන්න පුළුවන්. ඔයාලට මම ඊට අමතරව තව කාරණා දෙකක් ඔයාලට උතන්න දෙන්නම්. හරි? ඔයා ඕනනම් ලියාගත්තත් කමක් නැහැ. නැත්තම් කමක් නැහැ. එන්නකෝ. ඕකේ තව එකක් මම කියනවා. ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ
මානසික ස්වභාවයෙන් යුත් ප්‍රශ්න විසඳීම. ඊළඟ තවත් අරමුණක් වෙනවා ඒක. ඔයාලට මේ පාර එක දීලා නැති වුණාට ඒ ඔක්කොම එකම ඒ වගේ තමයි මේ කියවෙන්නේ. පැහැදිලිද? ඒතර මම මේක ආයෙසරයක් කියන්නම් ඔයාලට ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ මානසික ස්වභාවයෙන් යුත් ප්‍රශ්න විසඳීමක්. ඒක තව එකක්. ඒ වගේම තවත් දෙයකට ගියොත් එහෙම මම ඔයාලට කියනවා මෙම පොදු අරමුණු මේ ඉහත කියපු අරමුණු හරි ඉටු කර ගැනීමේ ජාතීන්ගේ මූලස්ථානයක් ලෙස ක්‍රියා කරන්නත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්න ඒකේ අරමුණක් බවට කියනපත් වුණා කියන එක මතක තියාගන්න. මම අරමුණු පහක් ගැන වාට කතා කරලා මම යන්න හදන ඉස්සරහට එනම් එක්සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යුහය ගැන කතා කරන්න. එහෙනම් මේ ව්‍යුහයට අපි දන්න ප්‍රධාන මේ ආයතන 6කින් මේක සමන්විත වෙනවා. පැහැදිලිද? එහෙනම් අපි දන්නවා මුලින්ම මහා මණ්ඩලය වට බලන්න පුළුවන්. ඒ වගේම අපි කතා කරනවා ආරක්ෂක මණ්ඩලය ගැන. පැහැදිලිද? ඒ වගේම අපි කතා කරනවා ආර්ථික සහ සමාජීය මණ්ඩලය, ඒ වගේම බාරකාර මණ්ඩලය. හරි. ඒ වගේම මතක තියාගන්න ජාත්‍යන්තර අධිකරණය සහ මහලේකම් කාර්යාලය ගැන තමයි කතා කරන්න හදන්නේ. ඒකේ මූලිකම එක තමයි අපි යනවා මහා මණ්ඩලය කියන කාරණාව ඔයාලට කතා කරන්න යන්න හදන්නේ. හරි. බලමු පුතේ. හරි. එතකොට මේ මහා මණ්ඩලය ගැන කතා කරද්දී ඔයා මතක තියාගන්න ඕන. හරිද? එක්සත් ජාතීන්ගේ මේ සියලුම සමාජිකයන් හරි සියලුම සමාජිකයෝ මේ රටවල් නියෝජිතයෝ එකතු වීමෙන් තමයි මේ මහා මණ්ඩලය නිර්මාණය වෙන්නේ. හරිද? එතකොට මතක තියාගන්න ඕන මේ රටවල් ඉන්නවා දැනට හරි 193ක් ඉන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල. රටවල් 193ක් ඉන්නවා කියන එක ලියන්න. හරිද? ඒතර මේ සියලු දෙනාම රැස් වෙනවා සාමාන්‍යයෙන් අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී තමයි මේ සියලු දෙනාම රැස් වෙන්නේ. රැස් වෙලා ඒ ලෝකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒව ගැන සාකච්ඡා කරනවා. පැහැදිලිද? Tamanගේ රටවල් වල තියෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පැහැදිලිද? ඒ දේවල් සාකච්ඡා කරලා විසඳුම් ලබා ගන්න තමයි මේගොල්ලෝ මෙතෙන්ට එන්නේ. එතකොට ඒ වගේම මතක තියාගන්න ඕන තව එකක් තමයි මේ හැම රටක්ම අපි ගන්න සමාන පදනමකින්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ තියෙන මේ හැම රටක්ම මේ රටවල 193ම සමානයි. හැමෝටම හම්බ වෙනවා එක ඡන්දේ ගානේ තමයි හම්බ වෙන්නේ. පැහැදිලිද කියන කාරණා. හරි. එතකොට අපි උතනින් ඥාති අපිට වැදගත් වෙන්නේ මේ මහා මණ්ඩලේ මොනවද කරන කාර්යය කියන එක බලන්න. එතකොට බලන්න ඕකේ තියෙනවා පළවෙනි තව්ව වගේ එකේ තියෙනවා මෙහෙම එකක් බලන්න. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මේක කියවලා යන්න. අන්තර්ජාතික සාමයට සහ හරි ආරක්ෂාවට අදාළ ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා කිරීම සහ ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම. දැන් තේරුණානේ? අර ඉස්සෙල්ලත් මම කිව්වා ඕක. හරි. අන්තර්ජාතික සාමයට ආරක්ෂාවට බාධා වෙන ලෝකයේ කොයි හරි තැනක එක රටක් වෙන්න පුළුවන්, රටවල් දෙකක් වෙන්න පුළුවන්, රටවල් ගොඩක් වෙන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් ගැටුමක් වෙන්නත් පුළුවන්, ගැටුමක් නොවි වෙන මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. න්‍යෂ්ටික අවියායුධ මොකක් හරි එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පැහැදිලිද කියන කාරණා. එතකොට මේ සියලුම හරි මොනවා හරි ඒ රටට නැත්නම් ලෝකෙටම අහිත කරන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරිද? ඒ පිළිබඳව ඒ රටට විරුද්ධව නැත්නම් ඒ රටවල් වලට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ගය තීරණය කරන්නේ කවුද? කතා කරන්න නිර්දේශ ඉදිරිපත් කරන්නේ කවුද? එනම් මහා මණ්ඩලය. එයා ගිහිල්ලා මම කොයි වෙලාවකවත් කිව්වේ නෑ ඒව ක්‍රියාත්මක කරනවා කියලා කිව්වේ නෑ. හරි? ඒ නිර්දේශ ඉදිරිපත් කිරීමක් කරනවා. පැහැදිලි මෙන්න මේ රටට විරුද්ධව මෙන්න මේක කරන්න පුළුවන්. තේරුණා? සාකච්ඡා පවත්වලා ඒගොල්ලෝ තීරණයක් ගන්නවා. හැබැයි ක්‍රියාත්මක කරන්න වෙන මණ්ඩලයක් ඉන්නවා ආරක්ෂක මණ්ඩලය කියලා. අපි ඒක පස්සේ කතා කරමු. අපි චුට්ටක් ආයි බලමු. හරි. එතකොට මම ආයෙත් කියනවා අන්තර්ජාතික සාමයට සහ ආරක්ෂාවට අදාළ ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා කිරීම හා ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම. හොඳට මතක තියාගන්න. හරි. සමාජික රාජ්‍යයන්ගේ ආර්ථික පැත්ත සමාජික රාජ්‍යන 193ක් ඉන්නවා කියවනේ. හරි. ඒ සමාජික රාජ්‍යයන් වල ආර්ථික කටයුතු පිළිබඳව පැහැදිලිද? හරි. ඒ වගේම සෞඛ්‍ය කටයුතු පිළිබඳව මානව අයිතිවාසිකම් ආදී ශේෂ්ඨවල ප්‍රවර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කරනවා. තේරුණාද කියන කාරණා? හරි. ඒ සමාජික රටවල ආර්ථික ප්‍රශ්න තියෙනවා නම් හරි. ඒ වෙනුවෙන් මොනවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ මහා මණ්ඩලයට මොනවද දෙන්න පුළුවන් උපදෙස්? මොනවද මේ රටවල් වෙනුවෙන් කරන්න පුළුවන් දේවල්? පැහැදිලි. සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා නම් ඒ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් දේවල්? හරි. ඒ වගේම මෙතන තව එකක් කියනවා මානවයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා නම් හරි. ඒ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් දේවල්? මානව අයිතිවාසිකම් තව නංවාලන්න මොනවද කරන්න පුළුවන් දේවල්? මෙන්න මේ ආදී වශයෙන් ඒගොල්ලෝ උදව් කරන්න ලෑස්ති කාටද? මේ සමාජික රටවල් වලට. පැහැදිලි කියන කාරණාව. හරි. අපි දෙවෙනි එකට යනවා.
ඒ වගේම බලන්න එතන කියන එක්සත් ජාතීන්ගේ අයවැය සලකා බලා අනුමත කිරීම සහ සමාජික රටවල් විසින් ගෙවිය යුතු දායක මුදල් ප්‍රමාණය සලකා බැලීම කියන කාරණා. මේ අහන්නකො දැන් අපි ඕනෑම ආයතනයක් ගත්තොත් ඒකේ පැවැත්මට නේද මුදල් ඕන. පැහැදිලි. ඒ වගේම ශ්‍රමය ඕන. පැහැදිලි. තව ගොඩාක් දේවල් ඕනනේ. හරි. එතකොට දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් එහෙමයි මතක තියාගන්න අය සහ වැය පැහැදිලි. හරි. එතකොට ඒගොල්ලන්ට මුදල් ලැබෙන මාර්ග තියෙනවා. හරිද? ඒ වගේම තමයි ඒ ලබා ගන්න මුදල් ඒගොල්ලෝ කලින් ප්ලෑන් කරනවා කලින් ඒගොල්ලෝ සැලැස්මක් හදනවා මොනවාටද අපි වියදම් කරන්නේ පැහැදිලි තේරුණාද කියන කාරණා හරි එතකොට හරිද මේ ඒ වගේම සමාජික රටවල් වලින් 193ක් ඒ සමාජික රටවල් වලින් සමාජික ගාස්තුවක් ලබා ගන්නවා. එතෙන්දි මම කියන්නේ ඇමරිකාවෙන් ගන්න ගානමයි ලංකාවෙන් ගන්න කියලා. පැහැදිලිද? ඒ රටවල් අපි දන්නවා සංවර්ධනය ඌ රටවල් ඉන්නවා. සංවර්ධන වෙමින් පවතින රටක් ලංකාව කියන්නේ. පැහැදිලිද? සංවර්ධනය නොවූ රටවල් තියෙනවා. එතකොට මේ රටවල් වල තත්වයන් මත ඒ ගන්න මුදල් ප්‍රමාණය මොකද වෙන්නේ කතා කරන වෙනස් වෙනවා. තේරුණාද කියන එක තේරුම් ගන්න. තේරුණා? හරි. එතකොට මේ ලංකාවෙන් කොච්චර මුදලක්ද සමාජික ගාස්තු වල ගන්නේ? ඇමරිකාවෙන් කොච්චරක්ද ගන්නෙ? පැහැදිලිද? අන්න ඒක තීරණය කරන්නේ කවුද කතා කරන්නේ මේ මහා මණ්ඩලය. අපි මේ කියමු ආශ්‍රයයක්. හරි එක්සත් ජාතීන්ගේ අයවැය සලකා බලා. හරි අනුමත කිරීම. තේරුණාද? හරි අයවැය කොහෙන්ද සල්ලි ටික ලැබෙන්නේ? වැය අපි මොනවටද වියදම් කරන්නේ? පැහැදිලිද කියන කාරණා? හරි ඒව අනුමත කරනවා. ඒ වගේම සමාජික රටවල් විසින් ගෙවිය යුතු දායක මුදල් ප්‍රමාණය සලකා බැලීම ඒක. ඊළඟ අවසාන වශයෙන් කියන්න කැමති මෙන්න මේක කෙටි ප්‍රශ්න වලට එනවා. ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ මත ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ මත මහලේකම්වරයාව පත් කරන්නේ කවුද? මේ මහා මණ්ඩලයේ විසින්. අන්නෝ කෙටි ප්‍රශ්නයක්. කවුද ඇහුවොත් එහෙම මහලේකම්වරයාව පත් කරන්නේ? එනම් උත්තරේ මොකද්ද? එක ළඟ වඩ දෙන්නේ ආරක්ෂක මණ්ඩලය, තේරුණා මහා මණ්ඩලය, තේරුණා මහලේකම් කාර්යාලය, ඊට පස්සේ මේ ආරක්ෂක මේ කවුද ආර්ථික හා සමාජීය මණ්ඩලය. ඔහොම දුන්නොත් එහෙම ඔයා දැනගන්න ඕන කවුද මහලේකම්ව පත් කරන්නේ පැහැදිලි කියන කාරණා මහා මණ්ඩලය කියන එක. ඒ වගේම මතක තියාගන්න අන්තර්ජාතික අධිකරණයට හරි අන්තර්ජාතික අධිකරණයට විනිශ්චයකරුවන් තෝරා පත් කරගන්නේ කවුද? මහා මණ්ඩලය විසින්. පැහැදිලි. ඒ වගේම නව සමාජිකයෝ ඉන්නවනේ 193ට අමතරව තව කෙනෙක් එකතු වෙනවා නම් අලුතෙන්. තේරුණාද? ඒ කෙනාව එකතු කරගන්නේ කවුද? මේ මහා මණ්ඩලය. එහෙනම් පැහැදිලි වාට මායයි කියන්න අවශ්‍යතාවයක් නැහැ මං හිතන්නේ. මහා මණ්ඩලය ගැන යම්කිසි ඔයාට දැනුමක් ආව. ඔයාට මේකෙන් එන ප්‍රශ්නේ මම පොඩ්ඩක් කියලා යන්නම් මේ විදියට. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ආයතන 3ක් පිළිබඳව කෙටියෙන් විග්‍රහ කරන්න. ඒ අතර මම මේ 6 ගැනම කතා කරනවා. ඔයාට කැමති 3ක්. වට ලේසි 3ක් පැහැදිලි ඔයා ලියන්නට ඕන. තේරුණාද ප්‍රශ්නේ හොඳට අවබෝධයෙන් ගන්න. ඒක ලියන්න ඕනද බෝඩ් එකේ නෑ නේද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ආයතන 6කින් සමන්විතයි. ඔබ කැමති 3ක් විග්‍රහ කරන්න කියලා එන්නත් පුළුවන්. තේරුණාද කියන එක. හරි නේද? ඔක තමයි ප්‍රශ්නේ. මම ලියන්න ඕනද? හරි. මොකද්ද ප්‍රශ්නේ? එක්සත් හරි ජාතීන්ගේ සංවිධානයේ තිබෙන අපි කියමු ඇවිල්ලා ප්‍රධාන ආයතන 3ක් ගැන ප්‍රධාන ආයතන 3ක් ගැන හරි විස්තර කරන්න. හරි විස්තර කරන්න. පැහැදිලිද? ඔයාලට අපි කතා කරා එකක් මොකක්ද? මහා මණ්ඩලය ගැන දැන් කතා කරා. පැහැදිලි. ඊට අපි දෙවෙනි එකට යනවා. හරවන්නේ එහා පැත්ත හරවන්න ආරක්ෂක මණ්ඩලය ගාවට යන්න හදන්නේ. හරි. ආරක්ෂක මණ්ඩලය ගැන කතා කරද්දී මේකේ සමාජිකයෝ ඉන්නවා කීයක්ද? ආරක්ෂක මණ්ඩලය තුල අපි ගත්තොත් 15 දෙනෙක් ඉන්නවා. ආරක්ෂක මණ්ඩලය. හරි. සමාජිකයෝ ඉන්නවා කී දෙනෙක්ද කියන්නේ 15 දෙනෙක් ඉන්නවා. හරි. එතකොට මේ සමාජිකයෝ 15 දෙනාගෙන් 5 දෙනෙක් අපි ගත්තොත් නිත්‍යයි. නිත්‍ය සමාජිකයෝ. හරි වෙනස් වෙන්නේ නැහැ. තව 10 දෙනෙක් ඉන්නවා මතක තියාගන්න. ඒගොල්ලෝ අවුරුදු දෙකෙන් දෙකට මාරු වෙනවා. තේරුණාද කියන එක. හරි. එතකොට මේ නිත්‍ය 5 දෙනා කවුද කියලා අපි බලමු. පැහැදිලි. එහෙනම් එක්කෙනෙක් තමයි ඇමරිකාව. හරි. අනිත් එක්කෙනා රුසියාව. අනිත් එක්කෙනා එංගලන්තය. අනිත් එක්කෙනා තමයි ප්‍රංශය. බලන්න මේ රට මොකද්ද කියලා උඩට ආපු කියන්නේ
චීනෙත් උඩට ඇවිල්ලා තියෙනවා. මොකද මේ වෙලාවේ ජර්මනිය, ජපානය ඒවා බිඳ වැටලා අපි දන්නවා. හරිනේ. එහෙනම් මෙන්න ලෝකේ බලවත්තු 5 දෙනා ඔන්න ඇවිල්ලා. එතකොට මේගොල්ලන්ට තියෙන යම් බලයක්. අපි බලයට කියන්නේ මතක තියාගන්න නිෂේධ බලය කියලා. මොකද්ද කියන්නේ නිෂේධ බලය? නිෂේධ බලය කියලා කියන්නේ මතක තියාගන්න ඕන නිෂේධ බලය කියලා කියන්නේ හරි. මේ 5 දෙනා හරි යම්කිසි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හරි යම්කිසි තීරණයක් ගන්නවා. හරි. මොකක් හරි දෙයක් කරන්න යනවා කියලා හිතන්න. හරි. එතකොට මේ අනිවාර්යයෙන්ම මේ කරන්න යන දේ හරි සිදු කරන්න නම් මේ 5 දෙනාම කැමති විය යුතුයි. මේ 5 දෙනාම කැමති විය යුතුයි. තේරුණා? අපි කියේ මේ 5 දෙනාගෙන් එක්කෙනෙක් අකමැති වුණා ඇමරිකාව අකමැති තුරු දෙන 4 දෙනාම කැමතියි කියලා කරන්න පුළුවන්ද? කරන්න බෑ. තේරුණාද කියන කාරණා? හරි. අපි කියමු 5 දෙනාම කැමති නෑ. කොහෙත්ම බෑ. ඒ නිසා මෙන්න මේ රුසියාව කැමති නෑ. එයා හිතනවා මේ ගන්න තීරණයෙන් සමාජවාදයට ගැටලුවක් වෙයි කියලා. එයා විරුද්ධ වෙනවා. එතකොට පුළුවන් ද කරන්න? බෑ. ඒතර මෙතන එංගලන්තේ කියනවා ධනවාදයට මේක ප්‍රශ්නයක් වෙයි. තේරුණාද කියන ඇමරිකාව හිතනවා එහෙම. තේරුණාද කියන ගන්න. එහෙනම් මතක තියාගන්න මේගොල්ලෝගේ පැහැදිලි එක්කෙනෙක් හරි අකමැති වුණා. පැහැදිලි නැත්නම් ඒ ගන්න තීරණයට විරුද්ධ වීමේ බලය. විරුද්ධ වීමේ බලය. තේරුණාද කියන කාරණා. හරි. අපි ඔකට කියනවා මොකද්ද කතා කරන නිෂේධ බලය කියලා. අපි ඔක අච්චුපොතුනුත් ඔයාලට පොඩ්ඩක් කියලා දීලම ඉස්සරහට ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. අපි එන කියවනවා. හරිද? නිෂේධ බලය අපි පොඩ්ඩක් කියවනවා ආයසරයක්. මේ මණ්ඩලයේ සමාජික රටවල් 15කින් සමන්විතයි මම කිව්වා. අන ගහගන්න එකක් ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් සංගමය, එක්සත් රාජධානිය, ප්‍රංශය, චීනය යන රටවල් පහ මෙහි නිත්‍ය සමාජිකයෝ. පැහැදිලි මේක වැදගත් වෙනවා හොඳේ. හරි. ඉදිරි අනාගතයේත් මේක අහන විභාග වලට සෙසු සමාජිකයන් 10 දිනාගේ සමාජිකත්වයේ වසර 2කට සීමා වෙනවා. හරි. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයන් 5 දෙනා. නිත්‍ය සමාජිකයෝ 5 දෙනා. තේරුණාද? ඔකේ බලවතුන් 5 දෙනා. නිෂේධ බලය හිමි වෙනවා. ඒතර නිෂේධ බලය යනවා ඔන්න කියනවා. ඕනෑම යෝජනාවකට විපක්ෂව. තේරුණා? විරුද්ධව විපක්ෂව කියන්නේ ඡන්දේදී එම යෝජනාව මනා කරන්න නිෂ්ප්‍රභා කරන්න ඉවත් කරන්න නිෂ්ප්‍රභා කිරීමට නිත්‍ය සමාජිකයන්ට ඇති බලයයි. ආරක්ෂක මණ්ඩලයේ තීරණ පිළිගෙන ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ සියලු සමාජිකයෝ ප්‍රඥප්තියෙන් බැඳිලා ඉන්නවා. අපි බලමු වෙන ආරක්ෂක මණ්ඩලයට මොනවද කළ හැකි දේවල් කියන කාරණාව. හරි. ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තරජනීය විය හැකි ගැටුම් පිළිබඳව පරීක්ෂා කොට බලා ඒවා සාමකාමීව විසඳන්න පුළුවන් සමහර ඒවා පැහැදිලිද? ඒ වගේම අපි දන්නවා ආර්ථික සම්බාධක පනවන්න පුළුවන්. ඒක මම කලින් වීඩියෝ එක කියලා දුන්නා. පැහැදිලිව ඉදිරියට කියලා දෙන්න. ආර්ථික සම්බාධක පනවන්න පුළුවන්. තේරුණාද? ඒත් බැරි නම් මොකද කරන්න ඇවිල්ලා එයාට පුළුවන් එයාගව සාමසාධක හමුදාවක් ඉන්නවා. නිල් හමුදාවේ ඉන්නවා. ඒ නිල් හමුදාව ධම්මලා පැහැදිලිද? ඒ විරුද්ධ වෙන රටට නැත්නම් යම් රටක් කියන දේ අහන්නේ නැත්නම් එයා තව රටක් ආක්‍රමණය කරලා නම් පැහැදිලිද කියන කාරණා. ඒ ආක්‍රමණිකයාට විරුද්ධව මේ සාමසාධක හමුදාව ධම්මලා එයාව නවත්තන්න මේගොල්ලෝ කටයුතු කරනවා. අපි එතෙන්ට යන් එනවා. එහෙනම් අපි කියන ඒවා සාමකාමී විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන කාර්යයයි. කිසියම් ආක්‍රමණයකට විරුද්ධව ගහගන්න එකක් ආර්ථික සම්බාධක පනවන්නත් පුළුවන්. සාකච්ඡා මාර්ගෙන් යනවා. ආර්ථික සම්බාධක පනවනවා. බැරි වුණොත් තමයි මෙන්න මෙතෙන්ට එන්නේ. මොකද්ද? අවශ්‍ය නම් යුද බලය. ගහගන්න. යුද බලය කියන්නේ යෙදවීම වැනි ක්‍රියාමාර්ග ගැනීම මෙව මණ්ඩලයේ වැදගත් කාර්යයන් වෙනවා. අපි දන්නවා ජාතීන්ගේ සංගමය තුල යුද බලයක් කියන්නේ තිබ්බේ නෑනේ. ඒක බිඳ වැටෙන්න හේතු උනේ ඒකනේ. අපි කලින් කතා කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය එකෙන් මට්ටු වෙලා එයා ඉන්න හොඳ සන්නද්ධ හමුදාවක්. ඒකේ සමාජික රටවල් 193ක් ඉන්නවනේ. ඒ 193න් තමයි මේ යුද බටයොම කියන්නේ. එකතු කරගෙන තියෙන්නේ. අල්ල ලොකු සාමසාධක හමුදාවක් හදාගෙන තියෙනවා. තේරුණාද කියන එක හරි. එහෙනම් මම හිතනවා අපි යන්න හදන්නේ මම කෙටියෙන් කිව්වොත් ආරක්ෂක මණ්ඩලයේ පැහැදිලි ඔයාලට කියන්න තියෙන ඇවිල්ලා මෙයා තමයි මොකද්ද? අර මහා මණ්ඩලයෙන් තීරණ මනා කරනවාද කියන නිර්දේශ ඉදිරිපත් කරනවා. මෙයා තමයි ගිහිලා ක්‍රියාත්මක කරන්නේ. පැහැදිලිද? එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ මෙයා කියන එක මතක තියාගන්න. එහෙනම් අපි යනවා තුන්වෙනි කාරණාවට ආර්ථික හා සමාජීය මණ්ඩලය ගාවට. හරි.
ආර්ථික හා සමාජීය මණ්ඩලය ගැන කතා කරද්දී හරි ඔයාට මම මේ දෙක චුට්ටක් විතර මකනවා පැහැදිලිද? හරි. ආර්ථික හා සමාජීය මණ්ඩලය ගාවට මම එන්න හදන්නේ. ආර්ථික සහ සමාජීය මණ්ඩලය. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේකේ ඉන්න සමාජික සංඛ්‍යාව ගත්තොත් එහෙම අපි කියනවා 54ක් පැහැදිලි. හරි. එතකොට අවුරුදු 3න් 3ට මේ පිරිස මාරු වෙනවා. අවුරුදු 3න් 3ට මේ පිරිස මාරු වෙනවා. තේරුණාද කියන කාරණා. එතකොට මෙයාලා කරන්නේ මොකද්ද? Tamanගේ සමාජික රටවල පැහැදිලි. හරි. අපි ගත්තොත් ඒගොල්ලන්ගේ සමාජිකත්වය දරන රටවල නැත්නම් ලෝකයේ ඉන්න රටවලකවත් ගැටලුවක් නැහැ. පැහැදිලිද? ලෝක ප්‍රජාවගේ අල්ලන එක අදාගනිට ආර්ථික සමාජීය ප්‍රශ්න හරි සංස්කෘතික සහ අධ්‍යාපනික පැහැදිලිද හා සෞඛ්‍ය අංශ වැඩි දියුණු කිරීමට මෙහි ප්‍රධාන අරමුණ වෙනවා. හරි. එහෙනම් මොනවද කියන්නේ? ඒගොල්ලෝගේ අපි කොහේ සමාජික රටවල නැත්නම් ලෝකයේ අනිකුත් රටවල ආර්ථික ප්‍රශ්න තියෙනවානේ. ආර්ථිකය නංවාලන්න කටයුතු කරනවා. හරි. ඒතර අපි ගත්තොත් එහෙනම් අනිත් පැත්තෙන් සංස්කෘතිය නංවාලන්න කටයුතු කරනවා. සමාජීය ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳන්න සමාජීය පැත්ත වර්ධනය කරන්න ඒගොල්ලෝ කටයුතු කරනවා. පැහැදිලි කියන කාරණාව. හරි. ඊට අමතරව සෞඛ්‍ය පැත්ත වර්ධනය කරන්න කටයුතු කරනවා. ඊට අමතරව ඇවිල්ලා අපි ගත්තොත් එහෙම අපි කතා කර අධ්‍යාපනික පැත්ත වර්ධනය කරන්න කටයුතු කරනවා. තේරුණාද කියන එක? සමාජික රටවල ඉන් අනිකුත් රටවල පැහැදිලිද? යම්කිසි විදිහේ ඒගොල්ලෝ ආර්ථික පැත්ත, සංස්කෘතික පැත්ත, සමාජීය සෞඛ්‍ය සහ අධ්‍යාපන පැත්ත වර්ධනය කරන්න කටයුතු කිරීමක් කරනවා. තේරෙනවද කියන කාරණා. ඒතර මේකට මේ ආයතනයට අනුබද්ධ ආයතන ගොඩක් තියෙනවා. හරිද? මම දැන් කීපයක් කියන්න හදනේ. ඔයගේ පොතේ කීපයක් තියෙනවා. මම ඊටත් වඩා කීපයක් කියන්න හදනේ බලන්න. එකක් තමයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය. අපි පොතේ ටිකට යනවා. ILO කියලා අපි කියනවා ජාත්‍යන්තර කම්කරු සංවිධානය. පැහැදිලි කියන කරා රටක කම්කරු සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් මතුවුනොත් එහෙම හරිද? ඒකට අවශ්‍ය කරන උපදෙස් වෙන්න පුළුවන් පැහැදිලි කියන කාරණාව. හරි. ඒගොල්ලෝ මේ අපිට උදව් ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියන එක මතක තියාගන්න. පැහැදිලි දේ ප්‍රශ්න විසඳ ගන්න උදව් කරනවා. ඊට පස්සේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය. හරි. FAO පැහැදිලි. අපි කියමු රටක ආහාර අර්බුදයක් තියෙනවා කියලා. ටැන්සානියා වගේ රටක වෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේගොල්ලෝ උදව් කරනවා පුතේ රටවල් වලට. තේරුණාද කියන කාරණා. හරි. එතකොට අනිත් පැත්තේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය. අපි කියන UNESCO ආයතනය. හරි. එතනින් ගත්තොත් ලෝකයේ තියෙන මේ රටවල් වල පැහැදිලි අධ්‍යාපනික පැත්ත, විද්‍යාත්මක පැත්ත, සංස්කෘතික පැත්ත වර්ධනය කරන්න ඉතාමත් හොඳ කටයුත්තක් කරනවා. ඒක අපි දන්නවා. හරිද? UNESCO. ඒතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගත්තොත් IMF එකෙන්. හරි. මේ රටවල් වලට ණය ආධාර ලබා දෙනවා. තේරුණා? යම්කිසි පොලියකුත් ඒගොල්ලෝ අරගෙන තේරුණාද ණය ආධාර ලබා දෙනවා. ඒ නිසා ඒවත් වැදගත් වෙනවා. අපි වගේ රටවල් වලට සංවර්ධන වෙමින් පවතින රටවල් වලට සංවර්ධන නොවු රටවල් වලට පැහැදිලිද ඒ සල්ලි අරගෙන අපි දෙයක් මොනවා හරි කරලා දියුණු වෙලා නේද? මේ පොලියයි ඒ ණයයි අපි හිමීට ගෙවා ගන්න පුළුවන් නම් පැහැදිලි කියන කාරණාව අපේ රටවලට තව තවත් ගොඩ එන්න පුළුවන්. හරි. ඒතර ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා කියන්නේ ඉතා අති විශිෂ්ට සේවයක් කරපු සංවිධානයක්. අපි ගත්තොත් වසූරිය වගේ ලෙඩ රෝග ගත්තොත්. හරි. වසූරිය සහ මුලින්ම ඉවත් කරලා දැම්මා. හරි. එතකොට මැලේරියාව වෙන්න පුළුවන්, පාචනය වෙන්න පුළුවන්. මේ වලින් ඉස්සර මේ ගොඩාක් මිනිස්සු මරණයටපත් වුණානේ පුතේ. ඒක දැන් එහෙම වෙන්නේ නැහැ. ඒවට බෙහෙත් දැන් හොයාගෙන දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්. තේරුණා? තාමත්ම හරි දැන්ටත් මේ දැන් තියෙන රෝග වලටත් ඒගොල්ලෝ කියන්නේ පරීක්ෂණ පවත්වනවා. තේරුණාද? මේ එන්නත් වෙන්න පුළුවන්. මේ දේවල් ඔක්කොම හොයා ගන්නවා. ලෝකින ලොකු වෛද්‍ය කණ්ඩායමක් ලොකු දැනුම තියෙන පිරිසක් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල UNICEF කියන එකෙන් අපි ගත්තොත් එහෙම මේ ලෝකේ ඉන්න දරුවන් සඳහා විශාල සේවාවක් සිදු කරනවා. ඒකෝට ඊට අමතරව අපි ගත්තොත් එහෙම වාට තම සංවිධාන දෙක තුනක් කියන්න ප්‍රතිසංස්කරණ හා සංවර්ධන පිළිබඳ අන්තර්ජාතික බැංකුව හේවත් අපි ලෝක බැංකුව ගැන කතා කරා. World Bank ගැන අපි කතා කරනවා. ඒකිනුත් එහෙමයි අපි ණය ආධාරයව ගන්න පුළුවන්කම තියෙනවා. සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය, ඒ වගේම
ලෝක වෙළඳ සංවිධානය, ඒ වගේම එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන. තේරුණා? මේ වගේ වැඩසටහන් ගොඩාක් කරන ආයතන අපි කතා කරපු ආර්ථික හා සමාජීය මණ්ඩලයත් එක්ක සම්බන්ධයි කියන එක මතක තියා ගන්න ඕන. තේරුණාද කියන කාරණාව. ඉතින් ඔන්න ඔය කියන සම්බන්ධ ආයතනත් දාලා ඔයාට කැමති නම් ඒ කොටස ලියන්නත් පුළුවන්. එහෙනම් අපි කතා කරේ ඇවිල්ලා මේකේ ඉන්නවා 54ක් ඉන්නවා කියලා අපි කතා කරා රටවල්. අවුරුදු 3 මේගොල්ලෝ කියන්නේ මොකදනේ වෙනස් වෙනවා කියලා කතා කරා. ඒතර මේගොල්ලෝ කරන්නේ මොකද්ද? සමාජික රටවල නැත්නම් ලෝකයේ දින රටවල වල ආර්ථික පැත්ත නංවාලන්න, සංස්කෘතික පැත්ත නංවාලන්න, සමාජීය සෞඛ්‍ය, අධ්‍යාපනික පැත්ත නංවාලන්න කටයුතු කිරීමක්. මේ සඳහා යාට අනුබද්ධ ආයතන රසක් තියෙනවා කියලා කතා කරා. අපි කතා කරා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ගැන කතා කරා. ජාත්‍යන්තර කම්කරු සංවිධානය ගැන කතා කරා. යුනෙස්කෝ ආයතනය ගැන කතා කරා. අපි කතා කරා යුනිසෙෆ් ආයතනය ගැන කතා කරා. IMF එක ගැන කතා කරා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන කතා කරා. වර්ල්ඩ් බැංක් එක ගැන, ලෝක බැංකුව ගැන අපි කතා කරා. තේරුණාද කියන කාරණාව නිසා මම ඊළඟ කොටසට යන්න හදන්නේ. හරි. ඊළඟ මාතෘකාව අපේ බාරකාර මණ්ඩලය කියන එක. හරි. බාරකාර මණ්ඩලය කියන මාතෘකාවට එනවා. හරි. දැන් ඔයා දන්නවා පළවෙනි ලෝක යුද්ධයේදීත් බිඳ වැටිච්ච රටවල් තිබ්බනේ. ඒව බාර දුන්නනේ කාටද? නැවත ගොඩනගන්න කියලා ජාතීන්ගේ සංගමයට. ඒ වගේම තමයි දෙවන ලෝක මහා සංග්‍රාමයේදීත් ගොඩාක් රටවල් බිඳ වැටුණානේ. අපි ජර්මනිය දන්නවනේ, ජපානය අපි දන්නවනේ බිඳ වැටුණානේ. ඒතර මෙන්න මේ කියන්නා වූ බිඳ වැටිච්ච රටවල් නැවත නගා සිටුවීම සඳහා බාර දෙන්නේ, බාර ගත්තේ කවුද කතා කරන්න? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්න බාරකාර මණ්ඩලය විසින්. තේරුණා? හරි. එතකොට මේ බාරකාර රාජ්‍යයන් ගැන කතා කරද්දී පැහැදිලිද? ඔයාට මේක අපි ගත්තොත් එහෙම ඒ කාලේ නැත්නම් අපි ගත්තොත් එහෙම ඒ අවධිය වෙනකොට මෙයාට බාරකාර රාජ්‍යයන් මුලදී 11ක් තිබිලා තියෙනවා. 11 පැහැදිලිද? හරිද? නමුත් එයා මොකද කරන්නේ මේ 11 තුල? හරි. ඒ 11 තුල ඒ බිඳවැටිච්ච රටවල් වලට අවශ්‍ය කරන ආහාර පාන වෙන්න පුළුවන්. තේරුණාද? ඒ රටවල් බාර අරගෙන ගොඩනගන්න බාර අරගෙන යටිතල පහසුකම් ටික හදනවා වෙන්න පුළුවන්. තේරුණාද කියන කාරණා? මිනිස්සුන්ගේ අර ඒ ජීවන රටාව යලි සකස් කරන්න උපරිමයෙන් ඒගොල්ලෝ දායකත්වයක් දෙනවා. පැහැදිලි. දීලා ඉවරලා ටික මේ රට අඩිතාලම දාලා නැවත ගොඩ අරගෙන යම් ප්‍රමාණයකට ඒ රටේම ඉන්න මිනිස්සුන්ට මේ රට බාර දීලා. හරි අපි කියමු මේගොල්ලන්ගේ නායකයෙක්ව ඡන්දකින් හරි පත් කරලා ඒ රට ස්වාධීන කරලා කවුරු අයින් වෙනවද කතා කරන්න? මේ බාරකාර රාජ්‍ය බාරකාර මණ්ඩලය එතනින් අයින් වෙනවා. තේරුණා? එතකොට අර රට ස්වාධීනව ඉස්සරහට යනවා. තේරුණාද? මම කිව්වා. හරි. ඒතර දෙවන ලෝක යුද්ධයෙන් පසුව මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල බාරකාර මණ්ඩලය තුල ඒ වගේ රාජ්‍යන 11ක් තිබ්බා. නමුත් 1994 වගේ වෙනකොට අවසානයේ පැසිෆික් දූපත් වලට ඒ ස්වාධීනත්වයේ ඒ දූපතට ලබා දුන්නයින් පස්සේ රාජ්‍ය ලබා දුන්නයින් පස්සේ පැහැදිලිද එයාට එතනින් පස්සේ බාරකාර රාජ්‍යයන් හම්බුනේ නැහැ. ඒතකොට 2005 මේ ලෝකනායක සමුළුවේදී හරි ලෝකනායක සමුළුවේදී තීරණය කරනවා මහලේකම්වරයා ඇතුළු මේ පිරිස තීරණය කරනවා මේ බාරකාර මණ්ඩලය දැන් අහෝසි කරන්න ඕනයි කියන කාරණාව. පැහැදිලිද? මොකද දැන් එහෙම රාජ්‍යයන් එයාගේ යටතේ නැති නිසා, එයාට ගොඩනගන රාජ්‍යයන් දැන් මේ සම්බන්ධයෙන් නැති නිසා එයාව අයින් කරනවා. නැත්තම් බාරකාර මණ්ඩලය අහෝසි කරන. අපෙන් අහනවා කෙටි ප්‍රශ්නයක්. දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ක්‍රියාත්මක නොවන ආයතනය කුමක්ද කියලා අහනවා. තේරුණාද? ආයතන 6න් 4ක් දෙනවා. දැන් උත්තරේ මොකක්ද කතා කරන්නේ? බාරකාර මණ්ඩලය කියන එක මතක තබා ගන්නට ඕනේ. පැහැදිලිද? මම කියවන්න යන්නේ නැහැ නේද? හරිද? මම සියලුම දේවල් ඔය කතා කරා. ඒ නිසා මම යනවා ජාත්‍යන්තර අධිකරණය කියන මාතෘකාව ගාවට. අපි එතනටත් යමු. හරි. එතන රූපරාමුවක් වාට පේනවා ඇති. පැහැදිලිද? අන්තර්ජාතික අධිකරණය පිහිටි කොහෙද කියලා වයින් ඇහුවොත් හේග් නුවර, නෙදර්ලන්තයේ හේග් නුවර. එන අපි එතෙන්ට එමු. මේක පොඩක් බලලා එන්න. එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අධිකරණය ජාත්‍යන්තර අධිකරණය වේ. හරි. නෙදර්ලන්තයේ හේග් නුවර. කොහෙද නෙදර්ලන්තයේ තියෙන්නේ? අපි ඕලන්දයේ දන්නවනේ. මම හැමදාමත් දැන් සිටියන් ඒවත් කතා කරානේ වань. පැහැදිලිද? හරි. මම අද චුට්ටක් විතර වාඩි එක පෙන්නලා යන්න. හරි. මේ අප්‍රිකාව නම් මේ රතු මූද නම් හරිද? මේ සුබ පැත්මේ තුඩුව නම් මෙතන අඳිනවා පෘතුගාලය. හරිද?
මෙයා ස්පාඤ්ඤ, මෙයා ප්‍රංශ. මම ඇන්ගල් එකට අඳින්නේ මේ මත්දන්න වල ඉඩ තියලා අඳින්නේ. මෙයා බෙල්ජියම, මෙයා නෙදර්ලන්තේ, මෙයා ජර්මනි. ඒත් නෙදර්ලන්තේ මේ හරිය මාක් කරනවා. එයා මොකද්ද? හේග් නුවර. හේග් නුවර. තේරුණා? මෙයා ඉතාලිය ගන්න, මෙයා ග්‍රීසිය ගන්න, මෙයා එංගලන්තය ගන්න. පැහැදිලිද? හරි. ඔය ඇති මේ යුරෝපේ මං ඇන්දි. ඒතර මේ නෙදර්ලන්තේ යලින් වගේ ඩොට් එකක් තියන්න ඔයා. පැහැදිලි හේග් ගානොත් එහෙම. හරි, බය වෙන්න එපා. හරි. එතකොට මම යන්න හදන්නේ නම් ඉස්සරහට බලන්න අපි එතන කතා කරනවා නෙදර්ලන්තේ හේග් වල ඉර ගහ ගන්න ඉස්සෙල්ලා. හරි. සමාජික රටවල අධිකරණ ශ්‍රේෂ්ඨ වල ඉහළම තනතුරු දරුවන්. සමාජික රටවල 193 තේරුණාද? ඒ අධිකරණ ශ්‍රේෂ්ඨ වල ඉන්න ඉහළම තනතුරු දරුවන්. ලෝකයේ තියෙන නීතිය පිළිබඳව ලොකු දැනුමක් තිබිච්ච මිනිස්සු. තේරුණාද? හරි. අන්න ඒ පිරිසව විනිශ්චයකාරතුමන්ලව තමයි මේකට එකතු කරගෙන තිබ්බේ. තේරුණා? ඒතර මේ විනිශ්චයකාරවෝ අපි ගත්තොත් එimhe අවුරුදු 9ක කාලයකට ඒගොල්ලෝ ඉන්නවා මේ සේවය කරන අවුරුදු 9ක්. ඊට පස්සේ නැවත මාරු කරනවා. තේරුණාද? ඒකත් මතක තියාගන්න ඕන. මේකේ දීලා නැහැ, කමක් නැහැ. යා. ඒතර කියනවා දරුවන් හා අපි කියන දරුවන් සහ හරි අධිකරණ ශ්‍රේෂ්ඨ වල ඉහළම තනතුරු දරුවන් සහ අන්තර්ජාතික නීතිය පිළිබඳ විශේෂඥයන් අතරින් විනිශ්චයකරුවන් කියන්නේ තෝරා ගන්න ලැබේ කියන එක අල්ලගන්න. එක්සත් ජාතීන්ගේ විවිධ ආයතන වලට දැන් අපි දැක්කම විවිධ ආයතන අපි ඉස්සර කතා කරානේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අපි කතා කරානේ. තේරුණා? IMF එක අපි කතා කරානේ. මේ අපි කතා කරන්නේ ඇවිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන. ඊට පස්සේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන කතා කරන්නේ. ඒතර අන්නේ සංවිධානවල නීතිමය ප්‍රශ්න තියෙනවා නම් පැහැදිලිද? හරි. IMF එකෙන් අපිම ලංකාවට ණයක් දෙනවා නම් තේරුණා? ඒතර ඒවට අදාළ ඒ නීති රීති ලියකේවිලිය ඔක්කොම සකස් කරන්නේ මේ අන්තර්ජාතික අධිකරණය මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ වෙනවා. එතකොට මම ගත්තොත් ඊට අමතරව ගත්තොත් අපේ සමාජික රටවල් තියෙනවා. ඒතර සමාජික රටවල මොනවා හරි ප්‍රශ්නයක් අපේ රට ඇතුලේ ප්‍රශ්නයක් අපි වෙන රටක් එක්ක අපි ගහ ගන්නවා පැහැදිලි සටනක් යනවා මේ වගේ අවස්ථාවක අපිට මොනවා හරි දෙයකට නීති උපදේශක් හරි ඕන වුණොත් තේරුණාද කියන කාරණාව එතකොට අපිට පුළුවන් අන්තර්ජාතික අධිකරණයේ සහාය පතන්න පුළුවන් අපි එකක් කියවනවා එක්සත් ජාතීන්ගේ විවිධ ආයතන වලට අවශ්‍ය නීති උපදෙස් ලබා දීම ජාත්‍යන්තර අධිකරණයේ ප්‍රධාන කාර්යය වේ හරි එසේම සමාජික රටවල් පැන නගින ආරවුලක් සම්බන්ධව නීතිමය විසඳුමක් ලබා ගැනීම සඳහා මෙම අධිකරණයේ පිහිට පැතිය හැකියි. හරි. එහෙනම් අපි යන්න හදන්නේ අවසන් කාරණාවට මහලේකම් කාර්යාලය ගාවට එන්න. එක්සත් ජාතීන්ගේ ප්‍රධාන පරිපාලන කාර්යාලය මහලේකම් කාර්ය ඉඳ ගන්නටක් ගන්න. හරි. ආයෙත් මම කියනවා. හරි කලබල නැහැ එන්න. හරිද? එක්සත් ජාතීන්ගේ ප්‍රධාන පරිපාලන කාර්යාලය තමයි මහලේකම් කාර්ය. ඔක අහනවා. කෙටි ප්‍රශ්න වලට අහනවා. හරිද? ලෑස්ති වෙන්න. හරි. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර. අපි කලින් කිව්වා පැහැදිලි. හරි. මෙන්න මෙතන පින්තූරයක් එක්ක අපි කතා කරා 100 කියන්නේ 54 තියෙන. පැහැදිලිද? මෙන්න මෙතන තියෙන 154 තියෙන පින්තූරයක් එක්ක අපි කතා කරා. තේරුණා? ඒතර මෙතන අපි කතා කරේ ඇවිල්ලා එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ල. අපි ප්‍රශ්න හතරක් අහන්න පුළුවන්. හරි. එහෙනම් මොකක්ද? මේ මොකක්ද මේ රූපේ දිලා අහන්න මේ මොකක්ද? එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ල. තේරුණා? මේ කොහෙද තියෙන්නේ කියලා අහන්න පුළුවන්. කොහෙද ඇමරිකාවේ කියන්නේ නිව්යෝර්ක් වල තියෙන්නේ. තේරුණාද කියන කාරණා. හරි. එතකොට තව මොකක් හරි ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන්. හරි. එතකොට අහන්න පුළුවන් තව ප්‍රශ්නයක් තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. හරි. දැන් මේ ආයතනයේ බිහි වුණේ කුමන ලෝක යුද්ධයකින් පසුවද? දෙවන ලෝක යුද්ධයෙන් පසු. තේරුණාද කියන කාරණා. ඒතර මේ ජාතීන්ගේ සංගමේ දිනය කවද්ද කියලා අහන්න පුළුවන්. ඔක්තෝබර් 24 මේ ආදී වශයෙන් අපි මේ කතා කරපු දේවල් එක්ක කෙටි ප්‍රශ්න හතරක් අහන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ලෑස්ති වෙන්න ඕන ඒ සඳහා කියන එක මතක තියාගන්න. හරි මේ දේවල් අල්ලගත්තයින් පස්සේ ඔයාලට ඒවා ලියා ගන්න පුළුවන් වෙනවා. හරිද? ඊට පස්සේ නිව්යෝර්ක් නුවර ඉර ගහ ගන්නටක් ගාලා අපි අතන්ට ආව 157ට ආවා. ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශානුව ආරක්ෂක මණ්ඩලයෙන් තමයි නිර්දේශ ඉදිරිපත් කරන. මෙයා තමයි මහලේකම් වලට සුදුසු, මෙයා සුදුසුයි කියන එක. ඒගොල්ලෝ යම් කිසි ප්‍රමාණයකට ඒගොල්ලෝ තීරණේ නිර්දේශ ඉදිරිපත් කරනවා. පත් කරන්නේ කවුද කියන එක මම කිව්වා මහා මණ්ඩලයෙන් කියන එක. එන අවුරුදු 5ක කාල සීමාවකට තමයි පත් කරන්නේ. අපි ඒක පොඩ්ඩක් කියවනවා. හරි. ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ අනුව මහා මණ්ඩලය විසින් අවුරුදු 5ක කාල සීමාවකට තෝරාපත් කරගන්නා මහලේකම්වරයා මෙම කාර්යාලයේ ප්‍රධාන නිලධාරියායි.
හරිද? ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට හානි වේයයි සිතන ඕනෑම ප්‍රශ්නයක් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මහා ලේකම්වරයාට බලය තියෙනවා. තේරුණාද? යාට හිතෙනවා නම් මේ දැන් මේ රටවල් දෙකක් අතර යන මේ ගැටුම නැත්තම් මෙන්න මේ රට කරන මෙන්න මේ දේ ඉදිරි කාලයේදී ලෝකෙටම බලපාන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් මේකට ක්‍රියාමාර්ග ගන්න ඕනයි කියලා මෙයාට පුළුවන් නිර්දේශ ඉදිරිපත් කරන්න. මෙයාට පුළුවන්කම තුන ඒක ආරක්ෂක මණ්ඩලයට දැනුවත් කරන්න කියන එක මතක තියාගන්න. පැහැදිලිද කියන කාරණා. ඔක තමයි අපිට මහලේකම් කාර්යාලය ගැන කතා කරන්න තියෙන්නේ. ඒ වගේම එහා පැත්තේ මේවා කාර්යාලයට කාර්යයන් සහ ලෝපුරා කාර්යාල රැසක් පවත්වාගෙන යනවා. ඒවා නිලධාරීන් සංඛ්‍යාව 9000කට කියන්න ආසන්නයි කියන එකත් මතක් කරමින් මම ඔයාලට තව පුංචි කොටසක් දෙන්න. ඒක එච්චරම ඕනේ නැහැ දැනට. නමුත් මේක මතක තියාගන්න. මුල්ම එක්සත් ජාතීන්ගේ සංගමේ ලේකම්වරයා කවුද කියන එක හරි නෝර්වේ ජාතිකයේ හරි එයාගේ නම තමයි ට්‍රිග්වලි. හරි ට්‍රිග්වලි මහතා යා නෝර්වේ ජාතිකයේ. ඊට පස්සේ ඉඳලා තියෙනවා ස්වීඩන් ජාතිකයේ පැහැදිලිද? එයාගේ නම තමයි ඩෙක් හැමර්සෙල්ඩ්. හරි හැමර්සෙල්ඩ්. හරි හැමර්සෙල්ඩ් මහත්තයා. තේරුණාද? අපි අල්ඩ යන්න හැමර්සෙල්ඩ්. හරිද? ඩෙක් හැමර්සෙල්ඩ්. ඩෙක් හැමර්සෙල්ඩ් මම ඔයාලට කිව්වොත් හරියටම පොඩ්ඩක් පැහැදිලිද? මේකේ නම තමයි ඩෙක් හැමර්සෙල්ඩ්. හරි. වචන වල අකුරු වල ගැටලුවක් නැහැ. ඊට පස්සේ මම ඉතින් එහාට ගියොත් එහෙම තව ඉන්නවා කීප දෙනෙක් ඉන්නවා. මෑත කාලේ 3 දෙනෙක් නෑ. තව එක්කෙනෙක් ලියනවා ආපතම ආසියාතිකයව ලියලා යනවා. එයාගේ නම තමයි අපි ගත්තොත් එහෙම ඌතාන්. පැහැදිලි. අපි කියන්නේ ඌතාන්. මෙයා ඇවිල්ලා බුරුම ජාතිකයෙක්. හරි. දැන් බුරුම ජාතිකයෙක් මෙයා අපිට වැදගත් වෙන්නේ මේ යූතාන් කියලාත් අපි කියනවා. තව ඌතාන් කියලාත් අපි කියනවා. මෙයා වැදගත් වෙන්නේ ප්‍රථම ආසියාතිකයා. මහලේකම් වෙච්ච එක්සත් ජාතීන් සංවිධානයේ ප්‍රථම ආසියාතිකයා කවුද මහලේකම් වෙච්ච කවුද? බුරුමේ ඉන්න ඌතාන් මහත්තයා. ඒ වගේම මතක් කරන්න කැමති ඊට පස්සේ කීප දෙනෙක් ඉන්නවා මෑත කාලේ 3 දෙනෙක් මම ලියන්න පොඩ්ඩක්. එක්කෙනෙක් තමයි මතක තියාගන්න කොෆි අනන් මහත්තයා. ඔන්න තව එක්කෙනෙක් කොෆි අනන්. ඊට අමතරව ඉන්නවා උතුරු කොරියාවේ එක්කෙනෙක් ඉන්නවා අපි දන්න එක්කෙනෙක්. හරි යාව හරි ප්‍රසිද්ධයි ඒගොල්ලෝ අතර බෑන් කී මූන් මහත්තයා. පැහැදිලි? හරි. එතකොට දැන් වර්තමාන එක්කෙනා අපි ගත්තොත් එහෙම හරි එයා පෘතුගාලයේ කෙනෙක්. හරි අන්තෝනියෝ ගුටේරස් කියන එක ඔයාලට මතක් කරන්න කැමතියි. හරි පෘතුගාලයේ කෙනෙක් අන්තෝනියෝ ගුටේරස් කියන මහත්මයා තමයි දැන් එයා පෘතුගාල ජාතිකයෙක්. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධූරය දරන්නේ කියන එකත් මතක් කරමින් මම ඒ කොටස නිමා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි එහෙනම් අපි යනවා ඊළඟට ඊළඟ කොටසට යනවා පුතේ 158 පිටුවට එන්න. තේරුණාද? එතෙන්ට එනකොට කියන්න තියෙන්නේ ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා අපේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය රැකීම සඳහා ගත්ත ප්‍රයත්න අහනවා. හරි. එහෙනම් අපිට ප්‍රයත්න කීපයක් දීලා තියෙනවා අපි බලමු. දැන් ඔයා දන්නවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ ලෝකය බල කඳවුරු දෙකකට බෙදුණා කියන එක අපි කලිනුත් කතා කරා. ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුරක්. ඒ වගේම රුසියාව ප්‍රමුඛ අපි කතා කරා සමාජවාදී කඳවුරක් තියෙනවා. තේරුණාද? අපි නිරවි යුද්ධය ගැනත් අපි කලින් කතා කරා. අවියායුධ භාවිතා නොකොට තමන්ගේ බල කඳවුර මුදුන්පත් කර ගැනීම සඳහා කරගෙන ගිය යුද්ධ මාලාව අපි කතා කරා. තේරුණාද? එතකොට ඒක නිරවි යුද්ධය ඒවා සීතල යුද්ධය කියලා අපි කිව්වා. හරි. එතකොට මෙන්න මේ කාල වකවානුව තුල දැන් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ගැටුම් ඇති වෙන්න ගිහිල්ලා තියෙනවා. සමහර ගැටුම් ඇති වුණා. ඒතකොට ඒවා යම් ප්‍රමාණයකට හෝ සම්පූර්ණයෙන් හෝ විසඳුවේ කවුද? එක්සත් ජාතීන්ගේ කියන්නේ සංවිධානය. තේරුණාද? මොකද අපි දන්නවා දැන් මේ ලෝකයේ තියෙන මේ රටවල් අතර තියෙන හරිද? ඒගොල්ලෝ ගාව තියෙන මේ බල සම්පන්න අවියායුධත් එක්ක හරි දැන් ලෝක යුද්ධයක් ඇතුනොත් ඒ මුළු ලෝකෙම සමහර විට මුළු ලෝකෙම මේ පැය ගානකින් ඕන විනාශ කරන්න පුළුවන් බල ආයුධ ඒගොල්ලෝ ගාව තියෙනවා. තේරුණාද කියන කාරණා? ඉරානය, උතුරු කොරියාව, ඇමරිකාව ඒ වගේ රටවල් ගොඩක තියෙනවා. හරි. ඒතර මම මේ කියන්න හැවිදෙන මේ ලෝක සාමය ආරක්ෂා කරන තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බැඳිලා ඉන්නේ. හරි. එහෙනම් අපි යන්න හදන්නේ ආයක රකින්නවා, තාමත් රකින්නවා. අපි යාට ණය ගැති පැහැදිලිද? එහෙනම් අපි යන් එනම් කතා කරන්න යා විසඳපු
අර්බුද කීපයක් තියෙනවා අපි ඒවා බලමු. හරි. දැන් පළවෙනි අර්බුදයට යනවා මම ප්‍රශ්නේ පොඩ්ඩක් එනම් මෙතන වෙනස් කරලා යන්න. මේ ප්‍රශ්නෙන් අපි යන්න හදන්නේ නා ඊළඟ ප්‍රශ්නෙට යන්න හදන්නේ. හරි පුතේ මම හිතනවා කතා කරපු ටික පැහැදිලි කියලා. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. එක්සත් ජාතීන්ගේ සංවිධානය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සාමය ආරක්ෂා කිරීම. නැත්නම් ලෝක සාමය ආරක්ෂා කිරීම නැත්නම් හරි. ලෝක සාමය ආරක්ෂා කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග තුනක් විග්‍රහ කරන්න. මමනේ අහන්න පැහැදිලි. හරි. එතකොට මම මෙතන ඔයාලට දීලා තියෙන අපි කොටස කතා කරමු. තව ගොඩක් ඒවා තියෙනවා. අපි එතෙන්ට යන්න. එහෙනම් පළවෙනි එක මම කියනවා සුවස් අර්බුදය ගැන යන්න හදන්නේ. මොකද කියන්නේ සුවස් අර්බුදය. හරි. යා. එතෙන්ට ගියාම සමෙන් මෙහෙම අඳිනවා. හරි. පොඩි කරලා අඳිනවා පොඩ්ඩක්. මේ අප්‍රිකාව අඳිනවා. මේ රතු මුහුද පැහැදිලි මේ සුබ පැත්මේ තුඩුව. හරි. මේ පැත්තේ අපි අඳිනවා පෘතුගාලය, ස්පාඤ්ඤය, හරි. ප්‍රංශේ, බෙල්ජියම, නෙදර්ලන්තය, ජර්මනි. මෙයා ඇවිල්ලා අපි කො ඉතාලිය, මෙයා ග්‍රීසිය, මෙයා එංගලන්තය. මේ පැත්තේ අපි දානවා ඉන්දියාව, ශ්‍රී ලංකාව රටවල් තියෙනවා පැහැදිලි. මම ඕන ඇඳලා යන්නත් පුළුවන්. මෙයා ඇවිල්ලා අපි කියනවා පාකිස්තාන, මෙයා ඇවිල්ලා ඇෆ්ගනිස්තාන, ඉරානය, ඉරාකය, මෙයා සෞදි අරාබිය පැහැදිලි. හරිද? හරි. පස්සේ මම ඊටු දෙක අඳින්නම්. හරිද? මෙතන ආවනම් අඳිවා අපි අඳිමු ඕන කළු මුහුද, තුර්කිය, කොන්ස්ටන්ටිනෝපල්, මෙහෙන් එනවාට ඕනනම් රුසියාව වෙනවා පැහැදිලිද? හරි. ඔය ආදී වශයෙන්. එතකොට මම මේ පැත්තත් ඇඳලා ගියොත් ඔයාට ඕන මේ ඇලස්කාව, මේ ඇවිල්ලා කැනඩාව, මේ ඇමරිකාව, මේ මෙක්සිකෝව. හරිද? හරි. මේ කැනඩාව, ඇමරිකාව, මේ මෙක්සිකෝව. ඒතර මේ ඇලස්කාව ඕන්න නැහැ දැනට. ඊට පස්සේ මෙතන තියෙනවා කැරිබියන් දූපත් තියෙනවා. නැත්නම් අපි කියන වෙස්ට් ඉන්ඩීස් බටහිර ඉන්දිය දූපත් කියලා අපි කියනවා. මෙයා තමයි තනි රට මට ඕන වෙන්නේ කියුබාව. හරිද? එතකොට මෙයා දකුණු ඇමරිකානු මහද්වීපය කියන කොළුවේ තියාගන්න. එයා කියුබාව කියලා තියාගන්න. හරි. එහෙනම් මම යන්නේ සුවස් අර්බුදේ ගාවට. හරි. දැන් ඉස්සර අපි ගත්තොත් මේ පෘතුගාලය, මේ ප්‍රංශය වගේ රටවල් අපි එංගලන්තය වගේ රටවල් හරි. අපි දන්නවා මෙහි පෙරදිග තිබ්බ මේ භාණ්ඩ ටික නැව් වලින් අරගෙන ආවේ මෙන්න මේ ලොකු වටයකින් ඒගොල්ලෝ ආවේ. පැහැදිලිද? මේ අප්‍රිකාවේ මේ කුණාට තුඩුව හරහා මෙහෙන් ඇවිල්ලා ඕම ඇවිල්ලා ඔහොම තමයි එංගලන්තෙට ඔහොම ආවේ. ඒක නැත්තම් ප්‍රංශයට කියනවා නම් ඔහොම කී. තේරෙනවද? හරි. ඒක මේක හරියම දුර වැඩිනේ. දුර වැඩි නිසා මොකද වෙන්නේ? වියදම ඉතාමත් වැඩියෙන් යනවා. කාලය වැඩියෙන් යනවා. සම් මේගොල්ලෝ මේ ප්‍රංශ සමාගම් හරි එංගලන්ත සමාගම් එහෙම තීරණය කරනවා. අපිට මීට වඩා ලේසි කොහෙන් එන එකද? මේ රතු මුහුද තියෙනවනේ. ඒ හරහා මධ්‍ය ධර්මීය මුහුද දාලා එන තිබුණා ලේසි. ඒ පොඩි අරුබුදයක් තිබ්බා. මොකද මෙතන හවු වෙනවා පුංචි ගොඩබිම් කෑල්ල. තේරුණා? හරි. තේරුණා. අතර මේ ඇලෙන් මේ පැත්තේ මුහුදට යන්න බෑ මේ ගොඩබිම් කෑල්ල නිසා. තේරුණා? ඒ නිසා මේගොල්ලෝ එකතු වෙලා මේ ප්‍රංශ සමාගම් හරි එංගලන්ත සමාගම් එකතු වෙලා මේගොල්ලෝ කපනවා මෙතනින් ඇලක් කපනවා. අපි ඒකට කියනවා මොකක්ද එහෙනම් කියන්න සුවස් ඇල කියලා. මොකද්ද කියන්නේ එහෙනම් කියන්නේ සුවස් ඇල කියලා අපි කියනවා. තේරුණා? මම මේකේ මෙහෙම ඉරක් ගැහුවා. හරිද? ඇලක් වා මෙහෙම වාට මාක් කරන්න පුළුවන්. තේරුණාද? හරි. මම මෙහෙම ඉරක් ගැහුවා උතනින්. ඔයාලට එතන තියෙන ලස්සන සිටියමක අපි පස්සේ සිටියම් මැද්දෙන්දී කතා කරමු. හරිද? මෙතන මම ඉරක් ගැහුවන්නවම තොරවා ගත්තොත් එහෙම අන්තිම මම පොඩම කළා. හරි මේ ටික මම ඉරක් ගහුවා. හරි. එතකොට මේක තමයි ඇල මාර්ගය කියලා හිතන්න. ඇල මාර්ගයක් හැදුවා. හැදුවම මෙතන තියෙන රටක් ඊජිප්තුව. අපි කියනවා ඒකට ඊජිප්තුව නැත්නම් කියනවා මිසරය කියලා කියනවා. හරි. එතකොට මේ ඊජිප්තුවේ ඉන්න ජනාධිපතිවරයා තමයි මේ කාලේ වා දන්න නම අබ්දුල් ගමාල් නසාර්. පැහැදිලි කියන කාරණා. මොකක්ද කියන්නේ? අබ්දුල් ගමාල් නසාර්. අබ්දුල් ගමාල් නසාර් පැහැදිලි. හරි. එතකොට මේ අබ්දුල් ගමාල් නසාර් ඇවිල්ලා ගත්තොත් සමාජවාදී නායකයෙක්. තේරුණා? එතකොට සමාජවාදී නායකයෝ අපි දන්නවා අපේ රටේ පොව අපි දැක්කා. හරිද? අපි දැක්කා ජනසතු ව්‍යාපාර ඇති කරනවා. හරි. එතකොට මෙතනත් මොකද කරන්නේ මේ ඊජිප්තුවේ ජනාධිපතිවරයා
සූවස් ඇල ජන සතු කරනවා. ජන සතු කරනවා කියන්නේ රජයට පවරා ගන්නවා. හරි. ඒතොර දැන් මෙතනින් යන මේ නැව් ප්‍රංශ සමාගමෙන් යන නැව් එංගලන්ත සමාගමෙන් යන නැව් වලට යන ටිකක් අවහිරතා මතු වෙනවා සහ බදු එවන්නත් සිදු වෙනවා. ඒතොර මේකට ඒගොල්ලෝ කැමති නැහැ. මේගොල්ලෝ බොහොම අමාරුවෙන් මේක හදාගත්තේ. හරි. ඒ නිසා එංගලන්තයයි ප්‍රංශයයි ඔය ඇමරිකාව විසින් හදපු මෙහි ඉත්තෙක් ඉන්නවා මේ කාලේ පුංචි රටක් තියෙනවනේ මේ හරියට වෙන්න අපි යාට කියන්නේ ඊස්ට්‍රාලය කියලා. මොකද කියන්නේ ඊස්ට්‍රාලය කියලා අපි කියන්නේ යුදෙව් ජාතික එකතු කරලා හදාගත්ත රටක්. එතකොට මෙන්න මේ ඊස්ට්‍රාලයයි එංගලන්තයේ ප්‍රංශයයි මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා හමුදාවන් 3ක් පැහැදිලි එවනවා කවටද ඊජිප්තුව ආක්‍රමණය කරන්න. ඔය වෙලාවේ තමයි සජ්ජාතින්ගේ මහලේකම්වරයා මැදිහත් වෙලා තමයි මේ යුද්ධය මේක නවත්තන්නේ. පැහැදිලි නැත්නම් මේ ඊජිප්තුවට තව කවුරුහරි එකතු වුණා නම් එහෙම තව මේක දිගට ඇදිලා ගිහලා පීල් දෙකක් බෙදලා තුන්වෙනි ලෝක යුද්ධයක් බවට පත් වෙනවා. එහෙම නොවුනේ කවුරු නිසාද කියන්නේ අපි කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔන්න කරපු සේවාවක්. පැහැදිලිද එහෙනම්? ආයි කියන්න ඕනේ නෑනේ මේගොල්ලෝ මේ දුර ගමනක් යන්න ගියා. නිසා මෙතනින් මොද්‍රේස් රතු මූද හරහා මේගොල්ලෝ මද්දරේ මුදල දාලා යන්නේ ඉතාමත් ඒකට පහසු වුණා මේ ප්‍රංශයට සහ එංගලන්තය වගේ රටවල් වලට. නමුත් මේ සමාජවාදී පැත්ත අගේන ඊජිප්තුවේ ජනාධිපතිවරයා මේ සුවසලා තමන් සතු කර රජය සතු කර ගන්නවා. ඒ නිසා මෙහි යනකොට මේගොල්ලන්ට ගැටුම් මතු වුණා, ගැටලු මතු වුණා. පැහැදිලිද කියන කාරණාව ඒ විතරක් නෙවෙයි බදු ගෙවන්න වුණා. ඒකට අකමැති වෙච්ච මේගොල්ලෝ ඊස්ට්‍රාලයයි එංගලන්තයයි ප්‍රංශයයි එකතු වෙලා මේගොල්ලන්ට පහර දෙන්න හදනවා කියන එක මතක තියාගන්න. මේක විසඳුවේ කවුද? එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා. අපි දෙවෙනි කාරණාවට යනවා. ගල්ෆ් අර්බුදය කියන්නේ මොකක්ද? හරි. එහෙනම් මම මෙතන පොඩ්ඩක් අපි යනවා මේක පිරිසුදු කරගෙන ඉස්සාරේ චුට්ටක් මෙතන පොඩ්ඩක් මේව කරලා මම යනවා මේ පැත්තට. හරි. මෙන්න මේ රට මං කිව්වා ඉරානය කිව්වා, මෙයා ඉරාකය කිව්වා. හරි. මම යන්නේ ඉරාකය ගාවට. ඔන්න ඉරාකය මෙයා. හරිද? එනි මෙතන තියෙනවා තා පුංචි රටක් කුවේටය කියලා. මොකද නම? කුවේටය. පැහැදිලි. මෙතන උණු වැඩේ තමයි ඉරාන ගල්ෆ් අර්බුදය කියලා කියන්නේ මේ ගල්ෆ් කලාපේනේ මේකට අපි කියන්නේ මැද පෙරදිග පැත්තට කියන්නේ. හරි. එතකොට මේ ඉරාකය කියනවා කුවේටය විසින් ඉරාකයේ තෙල් සොරකම් කරාලු. කනිජ තෙල් සොරකම් කරාලු. තේරුණාද? ඉරාකය කියනවා කුවේටය විසින් හරි ඉරාකයේ කනිජ තෙල් සොරකම් කරාලු. පැහැදිලිද? චෝදනාවක් ඉදිරිපත් කරලා ඉරාකය විසින් ආක්‍රමණය කරනවා කාවද? කුවේටයව. හරි. එතකොට මේ ඇමරිකාවේ ඉන්නවනේ. පැහැදිලිද කියන කාරණා? හරි. ඒත් මේ ඇමරිකාවේ මේ අවධියේදී ඔයා මතක තියාගන්න ඕන ඉන්න නායකයාගේ නම තමයි ඇවිල්ලා අපි ගත්තොත් එහෙම හරි. ඇමරිකාවේ නායකයා තමයි ජනාධිපති ජෝර්ජ් W බුෂ් මහත්තයා. හරි. තේරුණාද? මොකද්ද කියන්නේ නම? ජනාධිපති ජෝර්ජ් W බුෂ් මහත්තයා. මෙයා මෙන්න මෙහෙම කතාවක් කියනවා. හරි. අල්ල ගන්නවා. ඔය පොතේ නැති එකක් මම මේ කියන්න හදන්නේ අල්ල ගන්න. හරි. එක් රටකට තවත් රටක් ආක්‍රමණය කිරීමට ඉඩ දිය නොහැකිය. හරි. මොකද්ද කියන්නේ? එක් රටකට තවත් රටක් ආක්‍රමණය දිය නොහැකිය. එහෙනම් ඉරාකයට කුවේටයව ආක්‍රමණය කිරීමට ඉඩ දිය නොහැකිය. තේරුණාද? එහෙම කවුරුන් හෝ ඉඩ දීලා මේක දැක දැක බලාගෙන ඉන්නවා නම් ඇමරිකාව හරි කවුරුන් හෝ කෙනෙක් බලාගෙන ඉන්නවා නම් එය ඊට අනුබල දීමක් කියලා තමයි කියන්නේ. ඒ ඊට මොකක්ද කියන්නේ? අනුබල දීමක්. තේරුණාද කියන කාරණා. අපි හිතමු මෙහෙම හරි. දැන් ඉරාකය විසින් ආක්‍රමණය කරන කුවේටය. ඔක දැන් අනිත් රටවල් දකිනවා. හරි. ඇමරිකාව කියනවා එහෙම ආක්‍රමණය කරන්න දීලා අනිත් අය මුකුත්ම නොකිය ඔහේ ඉන්නවනම් ඒක නිකන් අර ආක්‍රමණය කරපු කෙනාට අනුබල දීමක් වගේලු මෙයාව අල්ලගන්න. තේරුණාද කියන කාරණා. හරි. අනුබල දීමක් වගේ. එහෙමයි කියලා එයා එනා එහෙම ආක්‍රමණය කරන්න දෙන්න බෑ කියලා එයා මේ ඇමරිකාව මොකද කරන්නේ? හරි. මේ ඉරාකෙව ආක්‍රමණය කළා. මතක තියාගන්න ඉරාකේ හොඳ තෙල් තියෙනවනේ, කනිජ තෙල් ගොඩාක් තියෙනවනේ. කොහොම හරි මේ ඇමරිකාව ඉරාකෙව ආක්‍රමණය කිරීමත් එක්ක ඉරාකේ මිනිස්සු ගොඩ දෙනෙක් මිය යනවා. ඇමරිකන් මිනිස්සුත් විශාල ප්‍රමාණයක් මිය යනවා. මේක ඇත්තරම කිව්වොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නතර කරගන්න බැරි වෙච්ච යුද්ධයක්. තේරුණාද? මේක දෙවනි වන්නේ දෙවන ලෝක යුද්ධයට පමණයි. ඒ හිතන්න කොච්චර මිනිස්සු මැරෙන්නේ නැද්ද කියලා. පළවෙනි ලෝක යුද්ධයටත් වඩා සමහර විට මේක මැරෙන්නේ නැති. ඒ වගේ විශාල වශයෙන්
මරුණා කියන එක මතක තියාගන්න. හරිද? විනාශ වුණා කියන එක ඔයා දන්නවා යුද්ධකින් මොනවද වෙන්නේ කියන එක අපි කතා කරලා තියෙනවා. අන්න ඕක තමයි ඔයාට ගල්ෆ් අර්බුදය කියලා කියන්නේ. මේක ඔයා කියන්න මෙහෙම හරි විසඳුනේ කවුරු නිසාද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිමයෙන් මැදිහත් වීම නිසා කියලා. තේරෙනවද කියන එක? හරිද? ඔක තමයි ගල්ෆ් අර්බුදය. මොකද්ද කිව්වේ එහෙනම් කියන්නේ? ඉරාකයේ විසින් කුවේටව ආක්‍රමණය කරන චෝදනාවක් කළ කරනවා ඉරාකයේ තෙල් කුවේටේ ගත්තයි කියලා. ඒ නිසා මොකද කරන්නේ? ඉරාකය කුවේටේ ආක්‍රමණය කරනවා. ඇමරිකාව කියනවා මොකද්ද? යම් රටක් තවත් රටක්ව ආක්‍රමණය කරන්න බෑ. එහෙම කවුරුන් හෝ කෙනෙක් ඒ ආක්‍රමණය කරන්න දීලා බලාගෙන ඉන්නවා නම් ඒකට නිකන් අනුබල දීමක් වගේ කියලා. මෙයා එහෙනම් මෙයා ආක්‍රමණය කර ඇමරිකාව ආක්‍රමණය කරා කාවද? ඉරාකයව. තේරෙනවද කියන කාරණාව? හරි, දැන් ලොකු විනාශයක් සිදු වුණා. මේක විසඳ ගන්න පුළුවන් උනේ කවුරු මැදිහත් වීමද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීම. අපි යනවා තුන්වෙනි මාතෘකාව ගාවට, කියුබානු මිසයිල් අර්බුදය ගාවට. හරි. මේ තියෙන්නේ මකට ඕන වෙන රට තමයි මේ කියුබාව, මේ ඇමරිකාව. හරි. මේ රුසියාව මෙතන ඉන්නවා, මෙතන ඉන්නවා තුර්කිය ඉන්නවා. හරි. එන්න මාත් එක්ක පොඩ්ඩක් යන්න. ඒතර මම කියනවා මේ කියුබාව තුල කලින් තිබ්බේ ධනවාදී පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදී පාලනයක්. මේ පාලනය අරන් ගියපු කෙනා නම තමයි මම මෙහෙන් ලියන්නම් පොඩ්ඩක් මේ පැත්තෙන්. බැටිස්ටා කියලා පාලකෙක්. කවුද නම? බැටිස්ටා කියලා පාලකෙක්. හරි. එතකොට මේ බැටිස්ටාගේ ධනවාදී පාලනය පෙරලලා දාලා මෙහි නායකත්වයට පත් වෙනවා පසුකාලීනව ෆිදෙල් කැස්ට්‍රෝ කියලා. ෆිදෙල් කැස්ට්‍රෝ කියලා සමාජවාදී නායකයෙක්. තේරුණාද? ඒතර බැටිස්ටා ඇතුළු ධනවාදී පිරිස කොහෙටද යන්නේ? ඇමරිකාවට යනවා. ඇමරිකාවට ගිහිල්ලා එහෙන් යුද පුහුණුව ඒගොල්ලෝ ලබලා මේ ආයසරයක් කියුබාව ආක්‍රමණය කරනවා. එතකොට සමාජවාදී රටක්නේ කියුබාව කියන්නේ. රුසියාව එයාව ආරක්ෂා කරන්න ඉපේ. රුසියාව එනවා මොකද කරන්නේ? රුසියාව දන්නවා දැන් මේ බැටිස්ටා ඇතුළු ධනවාදී කටේට ආරක්ෂාව සැපුවේ කවුද? යුද හමුදාවක් හදලා දුන්නේ. ඒගොල්ලන්ට ගොඩනැගෙන්න අවස්ථාව දුන්නේ ඇමරිකාව උදව් කරේ. ඒ නිසා ඇමරිකාවට විරුද්ධව මේ කියුබාව තුල උඩුගුවනේ මිසයිල් යොදවනවා. හරි, මිසයිල් යොදවනවා කියන එක මතක තියාගන්න. උඩුගුවනේ මිසයිල් රඳවනවා. හරි, කාට ගහන්නද? ඇමරිකාවට පහර දෙන්න. කවුරු විසින්ද? රුසියාව විසින්. කොහෙද මේක රඳවන්නේ කතා කරන්න? අපි කියනවා කියුබාව තුල. තේරෙනවද කියන එක? පැහැදිලිද කියන එක? ඒ වගේම ඔයා මතක තියාගන්න ඇමරිකාවත් අරින්නේ නැහැ. ඇමරිකාව එය උඩුගුවනේ මිසයිල් යොදවනවා කොහෙද? තුර්කිය තුල. මේ තියෙන තුර්කිය පැහැදිලිද? තුර්කිය තුල උඩුගුවනේ මිසයිල් යොදවනවා කාට පහර දෙන්නද? මේ රුසියාවට පහර දෙන්න. තේරුණා නේද? කවුද මේක මැදිහත් වෙන්නේ කතා කරන? එක්සත් ජාතීන්ගේ මාලේකම්වරයා. එක්සත් ජාතීන් මැදිහත් වෙලා තමයි මේ ප්‍රශ්නය කියන්න විසඳන්නේ කියන එක මතක තියාගන්න. පැහැදිලිද කියන එක? එහෙනම් මොකද්ද මම කිව්වේ? ඒ කියුබාව තුල බැටිස්ටාගේ පාලනයක් යන්නේ ධනවාදී එකක්. එයාව පෙරලලා දාලා කවුද එන්නේ? ෆිදෙල් කැස්ට්‍රෝ සමාජවාදී රජයක් පිටවනවා. බැටිස්ටා ඇමරිකාවෙන් උදව් අරගෙන කියුබාව වටලනවා. තේරුණාද? ඒකට රුසියාව මොකද කරන්නේ? ඒකට කැමති නැහැ. රුසියාව මොකද කරන්නේ? එයා කියුබාව තුල උඩුගුවනේ මිසයිල් යොදවන ඇමරිකාවට පහර දෙන්න. ඇමරිකාවත් අරින්නෙත් නැහැ. තුර්කිය තුල රුසියාවට පහර දීම සඳහා උඩුගුවනේ මිසයිල් යොදවනවා කියන එක මතක තියාගන්න. මේක විසඳු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැහැදිලි. එහෙනම් අපි අවසාන තැනට ඇවිල්ලා තින්නේ මේ පාඩමේ. අපි ඒක කල්ලොත් කතා කරා. නමුත් මම ටිකක් විතර කතා කරලා යන්නම්. හරි. ඊළඟ ප්‍රශ්නෙට අපි යන්න හදන්නේ. අපි මේ ප්‍රශ්න ලියලා මෙහෙනම් මේ ටික මම එනම් මකනවා. හරිද? අවසාන කොටසේ අපි ඉන්නේ දැන්. අපි දැන් බලන්න යන්න හදන්නේ. තේරුණාද? අපි දැන් බලන්න යන්න හදන්නේ මතක තියාගන්න. හරි. එන්න මෙහෙම තැනකට යන්න හදන්නේ. දැන් අපි ගත්තොත් එහෙම හරිද? බලන්න. හරි. ප්‍රශ්නේ තමයි වර්තමාන ලෝක සාමය රැකීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? හරි, පැහැදිලි. හරි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට හරි ලෝක සාමය රැකීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග 3ක් විග්‍රහ කරන්න. පැහැදිලි කියන කාරණා. ඔබනේ ප්‍රශ්නේ. හරි. එතකොට අපි දන්නවා එකක් කොහොමත්ම පළවෙනි එක මේකේ නැති වුණත් අපිට ගන්න පුළුවන් මුලින්ම කරන සාකච්ඡා මාර්ගයෙන් ගැටුම් විසඳනවා.
හරි. රටවල් දෙකක් අතර වෙන්න පුළුවන්, රටවල් කීපයක් අතර වෙන්න පුළුවන්. ගැටුමක් ඇති වෙන්න යනවා නම් ඒක සාකච්ඡා මාර්ගයෙන් ගැටුම් විසඳන එක තමයි ප්‍රධානම පළවෙනිම කාරණාව වෙන්නේ. තේරුණාද? කිසිම යුද්ධයක් යන්නේ නැහැ නේ පුතේ. මේක කතා කරලා විසඳ ගන්නවා කියන පැත්ත වාට යන්න පුළුවන්. එහෙම විසඳපු ගැටලුත් තියෙනවා. තේරුණාද කියන කාරණා. හරි. ඒක දෙවෙනි මාතෘකාව තමයි යන්න වෙන්නේ ආර්ථික සම්බාධක පැනවීම. ඒතර මොකක්ද ආර්ථික සම්බාධක කියලා කියන්නේ? මම දැක් කිව්වා. හරි. අපි කියන්නේ ඇවිල්ලා සාකච්ඡා මාර්ගයෙන්ුත් බැරි නම් යම් රටක් කියන දේ අහන්න නැත්නම් හරි අපි කියමු ඒ රට මොකක් හරි වැරද්දක් කළා. එයා රට තව රටක් ආක්‍රමණය කරලා කියලා අපි හිතමු. හරි. ඒ වගේ මොකක් හරි වැරද්දක්. එතකොට අපි කරන වැඩේ සමාජික රටවල් ඉන්නවනේ අපිට 193. ඒ සමාජික රටවල් වලට කියනවා පැහැදිලිද අර ආක්‍රමණය කරපු රට. පැහැදිලිද? ඒ රටත් එක්ක කිසිම සම්බන්ධතාවයක් පවත්වන්න එපා. ඒ රටට අපි මොනවා හරි අපේ රට වලින් ආධාර හරි දෙනවනම් තේරුණාද කියන කාරණා ගිවිසුම් හරි මොනවා හරි ගහලා නම් පැහැදිලිද? හරි. ඒ සියලුම දේවල් නවත්තනවා. එතකොට ඒ රටට හුදකලාව තනියම ජීවත් වෙන්න බෑනේ පුතේ. තේරුණාද කියන කාරණා. එයාට සිද්ධ වෙනවා එයා කරන වැරද්ද නවත්තලා හරි. අපේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. ඔක තමයි ආර්ථික සම්බාධක පනවනවා කියලා කියන්නේ. හරිද? හරි. ඒක කියෝලයන්කෝ අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණ වලට එරෙහිව කටයුතු කරන රටවලට ආර්ථික සම්බාධක පැනවීම මගින් එකී තීරණ ක්‍රියාත්මක කරමිට අදාළ රට පොළඹවා ගත හැකියි. හරි. දැන් තුන්වෙනි එක න්‍යෂ්ටික අභිදැනීම සහ සීමා කිරීම සහ පාලනය කිරීම සඳහා කටයුතු කිරීම. ඔය ඕක ලියද්දි ඔයා පටන් ගන්න දෙවන ලෝක මහා සංග්‍රාමය. දෙවන ලෝක මහා සංග්‍රාමයේදී වාට මතක ඇතිනේ න්‍යෂ්ටික අභියායුධ භාවිතා කරා. අපි දැක්කනේ පරමාණු බෝම්බ හෙළුවා ජපාන හිරෝෂිමා සහ නාගසාකි කියන නගරවලට විශාල වශයෙන් දරුණු ගණේලා මිනිස්සු විශාල ප්‍රමාණයක් මරණයටපත් වුණා කියලා අපි කතා කරානේ. එහෙනම් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිටවීමත් එක්ක ඒගොල්ලෝ කරපු මූලිකම දේ තමයි මේ පරමාණුක මේ බලශක්තිය තේරුණාද? සීමා කිරීමක් කරා. හරි. පරමාණුක බලශක්තිය උදාගෙන හදන මේ ආයුධ මොනවා හරි තියෙනවා නම් පැහැදිලිද? පරමාණු බලශක්තිය විනාශ කරන්න යනවා නම් කොයි හරි යම් තැන ඒ සියලුම පරමාණුක බලශක්තිය ඒව කරන්න බැහැ කියන තැනට ආවා. තේරුණාද කියන කාරණාව? හරිද? හරි. එන ඒවා තහනම් කරන තැනට ආවා. තේරුණා? පරමාණුක බලශක්තිය තහනම් කරා. හැබැයි මොනවාට විතරද පුළුවන්? ඒ රටේ කර්මාන්තශාලාවලට අවශ්‍ය නම් විදුලිය උත්පාදනය කරන්න අවශ්‍ය නම් ඒ දේවල් වලට හැරෙන්නට වෙන කිසිම දේවල් වලට පැහැදිලි න්‍යෂ්ටික අභියායුධ දැනීම පරමාණු බල ශක්තිය යොදා ගැනීම ඒවා තහනම් කරා කියන එක මතක තියාගන්න. එතකොට ඒවා කරන තව හරි රටවල් ඉන්නවනම් න්‍යෂ්ටික අභියායුධ තනන රටවල් තාමත් ඉන්නවනම් අත්දාපන රටවල් ඉන්නවනම් ඉරානය සහ ඒ වගේම අපි ගත්තොත් උතුරු කොරියාව වගේ රටවල් ගත්තොත් ඒවා වැරදි වැඩ කරනවද කියලා බලන්න කොමිසම් පවා පත් කරලා තියෙනවා. තේරුණාද කියන කාරණාව? හරි. නාස්ටිකාවි පිරික්සීමට එවැනි කොමිසම් පත් කරලා තියෙන උතුරු කොරියාව සහ ඉරානය. ඉතින් මෙන්න මේ වගේ දේවල් සිදු කරලා තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කියන එක ආලියන්. එතකොට ඒ ඔක්කොම කරන්නේ ලෝක සාමය ආරක්ෂා කරගන්න. අවසාන කතාව මේකකින්වත් කියන දේ අහන්න නැත්තම් යන්න පුළුවන්. සජාතීන්ගේ සංවිධානය තුල ඉන්නවා සාම සාධක හමුදාව. නිල් හමුදාවක් කියනවා. මම කිව්වා මේගොල්ලන් කොහොමද එකතු කරගත්තේ? නිල් හමුදාව අපේ සමාජික රටවල 193 යම් හමුදා කොටස් පැහැදිලි කීප දෙනෙක් එකතු කරගෙන ලොකු හමුදාවක් මේගොල්ලෝ කියන්න හදාගෙන තියෙනවා. තේරුණා? හරි. ඒතකොට ඒගොල්ලෝ අවශ්‍ය වුණොත් හමුදා බලය යුද බලය යොදවන්න අවශ්‍ය වුණොත් පැකිලෙන්නේ නැහැ. ගිහිල්ලා මේගොල්ලෝ ගාගෙන නිල් හමුදාව හරි යොදවනවා. අපි කියමු අපි උදාහරණයක් කිව්වොත් ඉරාකය විසින් කුවේටේ ආක්‍රමණය කරා පැහැදිලි. ඒ වෙලාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අර ආක්‍රමණයකට විරුද්ධව කුවේටය දෙසට ගිහිල්ලා ඒගොල්ලෝම ආරක්ෂා කරන්න කටයුතු කරා. තේරෙනවද කියන කාරණා? හරි. අන්න ඒ වගේ ඒගොල්ලන්ගේ නිල් හමුදාව යොදවලා හරිද ගන්න ඕන ක්‍රියාමාර්ග ගන්නවා කියන එක මතක තියාගන්න. පැහැදිලිද කියන කාරණාව? හරිද? හරි. එහෙනම් ඔන්න ওই ටික තමයි මට අද දවසේ ඔයාලට කතා කරන්න අවශ්‍ය වුණේ. පැහැදිලිද? අපි එතකොට මුළු කොටස් 4ක් කරහා ලෝක මහා සංග්‍රාමය අපි පාඩම දැන් ඉවර කරා. තේරුණාද? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලන්ට මට කියන්න පුළුවන්. හරිද? කමෙන්ට් එකක් වශයෙන් හරි දාන්න පුළුවන්. ඉතින් එහෙනම් අද දවසේ මම මේ වීඩියෝ එකෙන්
මේ කොටස නිමා කරන්න හදන්නේ. අපි නැවත හමු වෙමු වෙන අලුත් වීඩියෝ එකකින් හමු වෙමු බලාපොරොත්තු වෙයි. සංජීව සත් දවසේ සමු ගන්න. ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයුබෝවන්.